සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රූෆ්ලික්ස් වෙතින් අරගෙන එන අලුත්ම වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුණ හෝම්ස්ටේ මර්ඩර්ස් කියන බෙන්ගාලියන් වෙබ් කතා මාලාව ගැන. ක්‍රයිම් මර්ඩර් මිස්ටරි ත්‍රිලර් කැටගරි යටතට වැටෙන මේ කතා මාලාව මේ වෙනකොට IMDb ගේ 6.3ක් වාර්තා කරගෙන තියෙනවා. සුපුරුදු විදියටම කතාව පැත්තට හැරුණොත් මේක නිර්මාණය වෙලා තියෙන්නේ කඳුකර පාළු ප්‍රදේශයක පිහිටලා තියෙන නිවාඩු නිකේතනයකට එකතු වුණු එකිනෙකාව නොහඳුනන අමුත්තන් කිහිප දෙනෙක්ව කේන්ද්‍ර කරගෙන. එදෙන් කාත් කවුරුත් කීටවත් නොහිතපු විදියට මේ නිවාඩු නිකේතනයේ ඇතුලේ මිනි මැරුමක් සිද්ධ වෙනවා. එතනින් පස්සේ තමයි ඊටමත් ඛේදජනක අතීත කතාවක් එක්කම බලන අපිව කුතුහලෙන් උපරිමයටම අරගෙන යන අමුතුම ගණේ අපරාධ පරීක්ෂණ කතාවක් නිර්මාණය වෙන්නේ. ඉතින් අපි නොහිතන විදියට කතාව තැන් කිහිපයකදීම උඩ යටි කුරු වෙනවා. ඒ වගේම තමයි කවුද මිනි මරුවා කියන ප්‍රශ්නය කතාව අවසානයේ වෙනකම්ම කාටවත්ම අනුමාන කරන්නවත් පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අද කතාවත් අවසානයේ වෙනකම්ම රැඳී ඉන්න. ඉතින් මේ අපේ මේන් channel එක රූ සිනමා නෙමෙයි. මේක අපේ backup channel එක විදියට නිර්මාණය වුණු රූෆ්ලික්ස් channel එක. තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙමනම් දැන් අපි යමු හෝම්ස්ටේ මර්ඩර්ස් කතා මාලාවේ සම්පූර්ණ කතාවට. කතාව ආරම්භයේදීම අපි එන්නේ රාත්‍රී කාලයේ පබ් එකක තිබුණු පාටි එකකට. ඒ වගේම මෙතන ඉඳපු මොනිෂා කියන ගැහණු කෙනා ගොඩක් සතුටින් ඩ්‍රින්ක්ස් ගන්න ගමන් ඉන්නේ. මේ වෙලාවේදී තමයි මොනිෂාගේ යාළුවෙක් මෙයාව හම්බ වෙලා අහන්නේ හස්බන්ඩ් නිෂික් නැති වෙලා දැන් මාසයකටත් කිට්ටුයි ඔයා කොහොමද ඔහම ඉන්නේ කියලා. එතෙන් එයා නැති වුණාට මං තාමත් ජීවතුන් අතර කියමින් මොනිෂා මෙතනදී කියන්නේ අපි හැමෝටම මැරෙන්න වෙනවා එතකන් සතුටින් විනෝදයෙන් ඉන්නවා කියලා. එතින් මේ විදියට වැඩි වෙන්නම බීලා ඉඳපු මොනිෂා ඊළඟට එතන ඉඳපු කෙනෙකුගේ ඇඟෙත් හැප්පිලා ඊළඟට යාළුවන් එක්ක එකතු වෙලා ගොඩ වෙලාවක් ඩාන්ස් කරනවා. එතනින් පස්සේ තමයි වොෂ්රූම් එකට ඇවිත් ආයමත් මේකප් එක දාගන්නේ. ඔය වෙලාවේදී මේ බෑග් එකේ තිබුණු කොලයක් සිංක් එකට වැටෙනකොට මොනිෂා මේක අරගෙන කියවන්න හැදුවත් අදින්ම මත් වෙලා ඉඳපු නිසා මේකේ තියෙන දේ පැහැදිලි නැහැ. ඊළඟට තමයි මොනිෂා මේක බිමට දාලා මෙතනින් යන්නේ. නමුත් එතකොට තමයි කවුරු හරි කෙනෙක් මේ කොලය අරගන්නේ. ඔය අතරේදී හොඳටම රැවෙන මොනිෂා ඊළඟට පබ් එකෙන් එළියට එනකොට එයාගේ කායක ඇවිත් නැවතුවාම මොනිෂා මේකට නැගලා පිටත් වෙනවා. මේ විදියට කායකට නැගපු ගමන් මොනිෂාට නිින්ද යනවා. ටික දුරක් මෙහෙම ආවට පස්සේ තමයි ඩ්‍රයිවර් කායක මග නතර කරලා වාහනෙන් බැහැලා යන්නේ. එතකොට තමයි නිින්දෙන් අවදි වුණු මොනිෂා වටපිට බලන්නේ. ඒකත් එක්කම වාහනෙන් එළියට බහින මෙයා ඩ්‍රයිවර්ට කතා කරත් කවුරුවත්ම පේන්නේ නැහැ. ඊළඟට තමයි යකඩ බාර් එකකුත් අතේ තියාගෙන මොනිෂාගේ පිටිපස්සෙන් කෙනෙක් මතුවෙන්න. එතනින් පස්සේ තමයි මේ කෙනා මේ ළඟ තිබුණු කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකට මොනිෂා වරගෙන ඇවිත් මෙයාව ගැට ගහන්නේ. මේ වෙනකොට ඔළුවට වැදුණු පහරෙන් තුවාල වෙලා ඉඳපු මොනිෂා ගොඩක් අමාරුවෙන් ඉන්නේ. ඔතනදී තමයි මෙයා වරගෙන ආව මනුස්සයා මොනිෂාට පෙන්වන්නේ ගැහණු ළමයෙකුගේ ෆොටෝ එකක්. මේක දකින මොනිෂා තවත් කලබල වෙනකොට ඊළඟට මේ කෙනා පිහියක් එළියට ගන්නවා. එතනින් පස්සේ තමයි මෙයා වේදනාවෙන් කෑ ගහන අතර එක දිගටම පපුවට පිහියෙන් අනින මේ ඝාතකයා මොනිෂාව ඝාතනය කරන්නේ. මෙතනින් ටික වෙලාවකට පස්සේ තමයි රාත්‍රියේ මුර සංචාරයේ ගිහපු පොලිස් වාහනයකට පාර තිබුණු මොනිෂාගේ කායක හම්බ වෙන්නේ. මේ දෙත් එක්කම කරපු සෝදිසියෙන් පස්සේ තමයි මෙයාලට හම්බ වෙන්නේ කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ එල්ලලා තිබුණු බිහිසුණු විදියට ඝාතනයට ලක් වෙලා ඉඳපු මොනිෂාගේ මල සිරුර. එතනින් පස්සේ දවස් කිහිපයකට පස්සේ උදෑසනක අපි සම්බන්ධ වෙන්නේ නගරෙන් ගොඩක් ඈත කඳුකර ප්‍රදේශයක පිහිටලා තිබුණු අනන්‍යා හෝම්ස්ටේ කියන ගෙස්ට් හවුස් එකට. ඒ වගේම මෙතන අයිතිකාරී වුණු මීත සේවිකාවත් එක්කම ගිනි මැලයකට අවශ්‍ය දේවල් සෝදානම් කරන්න එළගේ ගෙස්ට් හවුස් එකේ නවතන් ගන්න අමුත්තන් වෙනුවෙන්. මේ වෙලාවේදී තමයි එළවලු ගේන එළියට ගිහින් ඉඳපු මීතගේ හස්බන්ඩ් කුණාලුත් මෙතනට එන්නේ. ඊළඟට දෙන්නත් එක්කම ගෙස්ට් හවුස් එක දිහා බලාගෙන කතා වෙන්නේ. එයාලගේ බිස්නස් එක ගොඩක් සාර්ථකයි. මොකද අලුතින් පටන් ගනිපු මේ ගෙස්ට් හවුස් එක මේ වෙනකොට හොඳ ආදායමක් ලැබෙන තත්වයකට පත් වෙලා. ඊළඟට ඇතුළට ආපු කුණාල් එමර්ජන්සි ලයිට් එක charge වෙන්න දැම්මම මීත මෙයාට කියන්නේ තව ටිකක් පහලින් ඕක තියන්න තිබුණා. හදිසියක් වුණාම මට ගන්න අමාරුයි කියලා. ඊළඟට දෙන්නත් එක්ක කතා වෙන්නේ අද යාලගේ ගෙස්ට් එකට එන අමුත්තන් 6 දෙනා ගැන. ඒ වගේම මෙයාලට දෙන්නේ මොන කාමරද කියන එක. ඊළඟට රාත්‍රී කෑමට මොනවද හදන්නේ කියලාත් මෙයාලා කතා වෙනවා. මේ වෙලාවේදී තමයි මෙයාලගේ ලෑන්ඩ්ලයින් එකට ඇමතුමක් එන්නේ දීපක් මල්හෝත්‍රා කියලා කෙනෙකුගෙන්. ඒ අනුව දීපක් මෙතනදී දැනුම් දෙන්නේ එයාගේ බුකින් එක කැන්සල් කරනවා. මොකද හදිසි මලගෙදරක් නිසා කියලා. එතකොට තමයි මීත කියන්නේ බුකින් එක කැන්සල් කරමු. නමුත් ඇඩ්වාන්ස් මුදල් අපිට ආයෙමත් දෙන්න විදියක් නැහැ කියලා. ඔය දෙත් එක්කම මෙයාලට එක කාමරයක් හිස් වෙනවා. නමුත් ඉතින් ඒක අපි දැන් නොහිත එමු කියන කුණාල් ඊළඟට තමයි මේතට පෙන්වන්නේ ගෙස්ට් එකේ පේජ් එකට අලුතින්ම දාපු කවර් එක. මේකට දාලා තිබුණ යාගේ ෆොටෝ එක දකින මීත මෙතනදී කුණාල්ට කියන්නේ මට මේක දැක්කම නම් තවත් කෙනෙක්ව මතක් වෙනවා කියලා. මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ අපරාධ නවකතා රචකයෙක් වුණු ඇනිමේෂ් සිංව මේ වෙනකොට අනන්‍යා ගෙස්ට් හවුස් එකට එන ගමන් ඉඳපු මෙයා මග නතර වෙන්නේ තේ එකක් බොන්න.
මේ වෙලාවේදී තමයි අනිමේෂ්ට හම්බ වෙන්නේ එයාගේ ඉස්කෝලේ කාලේ පරණම යාළුවෙක් වුණු කින්ජාල් සිංව. මේ වෙනකොට කින්ජාලුත් මේ ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන්න තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් අවුරුදු ගානකට පස්සේ හම්බ වුණත් තාමත් යාළුකම ඒ විදියටමයි. ඔතනදී තමයි අනිමේෂ් එයාව හඳුන්වලා දෙන්නේ අපරාධ නවකතා රචකයෙක් විදියට. ඊළඟට තමයි කින්ජාල් අනිමේෂ්ට කියන්නේ මං ඉස්කෝලෙන් අවුට් වෙලා පොලිස් එක්සෑම් එක ලිව්වා. ඒ වගේම දැන් ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියලා. ඉතින් එහෙමනම් අපි ඉන්නේ එකම ෆීල්ඩ් එකේ කියන අනිමේෂ් මෙතනදී කින්ජාල්ට කියන්නේ ඔයයි මමයි දෙන්නම අපරාධ පස්සේ පන්නන එක නේද කරන්න කියලා. මේ විදියට ආගිය දේවල් කතා බහ කරපු මේ දෙන්න ඊළඟට තීරණය කරන්න තවත් රූම් එකක් බුක් කරලා අනිමේෂ් යන්න ආපු අනන්‍ය හෝම් ස්ටේ එකේම නවතින්න. ඊළඟට අපි ආයෙමත් එන්නේ ගෙස්ට් හවුස් එකට. ඒ වගේම මේ වෙනකොට ටෝනි වගේම ජීව් කියන කපල් එක මෙහෙට ඇවිත් ඉන්නේ. ඇතින් මගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා සිග්නල් නැහැ කියන ජීව් මෙතනදී ටෝනිගෙන් ෆෝන් එක ඉල්ල ගන්නවා. නමුත් ඉතින් ටෝනිගේ ෆෝන් එකටත් සිග්නල් නැහැ. මේ වෙලාවේදී ටෝනි අවුලෙන් ඉන්නකොට තමයි ජීව් මොකද මේ කියලා අහන්නේ. එතකොට තමයි ටෝනි කියන්නේ අපි දැන් සෑහෙන දුරක් ඇවිත් ඉන්නේ කවුරුත් අපිව හොයාගන්න එකක් නැහැ නේද කියලා. පේන විදියට මෙයාලත් මොකක් හරි දෙයකට සම්බන්ධ වෙලා එකෙන් බේරෙන්න තමයි මෙහාට ඇවිත් ඉන්නේ. මේ අතරදී තමයි අනිමේෂ් කින්ජාල් එක්කම ඇවිත් කුණාල්ව හම්බ වෙන්න එයාලගේ බොකින් එක කන්ෆර්ම් කරගන්න ගමන්. අතනදී තමයි කුණාල් කින්ජල්ට කියන්නේ ඔයාගේ වාසනාවට අද උදේ කෙනෙක් කෝල් කරලා බොකින් එක කැන්සල් කරපු නිසා ඔයාට ඒ කාමරය දෙන්න පුළුවන් කියලා. ඊළඟට තමයි මෙතනට ආව මීතට කුණාල් මේ දෙන්න වඳුන්වලා දෙන්නේ අනිමේෂ් සෙන් පොත් ලියන කෙනෙක් විදියට. ඒ වගේම කින්ජාල් බර්ඩ්වාන් වල පොලිස් ඉන්ස්පෙක්ටර් විදියට. ඊළඟට තමයි මීතවත් අඳුන ගැනීම සතුටක් කියන කින්ජාල් මෙයාලට කියන්නේ අනිමේෂ් වගේ මෙයා ඉස්කෝලේ කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ කියලා. ඒ වගේ මෙනකොට මං ඇතුලේ තිබුණු ගිටාර් එකක් දැක්කා. ඔයාලා කාට හරි සින්දු කියන්න පුළුවන්ද කියලා. එතකොට තමයි මීත කියන්නේ සින්දු කියන එක තමයි මං ආසම වැඩේ කියලා. මේ වෙලාවේදී තමයි මෙහි නවතින්න ආව කෙනෙක් අයිතිකාරයා කවුද කියලා අහමින් කියන්නේ මගේ නම කොහෙලි මිත්‍රා මං දැනටමත් ඔන්ලයින් බුකින් එක දැම්මා කියලා. එතනින් පස්සේ තමයි මේ කියපු විදියට කොහෙලටත් කාමරයක් ලැබෙන්නේ. නමුත් ඉතින් ආව වෙලාව ඉඳගෙන කොහෙලි ඉන්නේ මොකක් හරි දෙයක් නිසා හිත අවුල් කරගෙන. ඒ වගේම මෙයා ජනෙලෙන් බලාගෙන පවා අවධානයෙන් ඉන්නේ මීත කරන කියන දේවල් ගැන. එලකට තමයි මීත දවල් කෑමත් සෝදානම් කරන්නේ. මේ අතර වාරයේදී අනිමේෂ් වගේම කින්ජල් එළිය ඇවිදින ගමන් කතා බහ කරමින් ඉන්නේ. මේ වෙලාවේදී මෙයාලට කුණාල් හම්බ වෙනකොට අනිමේෂ් අහන්නේ කොහොමද මේ තැන පටන් ගත්තේ කියලා. එතකොට තමයි කුණාල් කියන්නේ ඉස්සර මේක මගේ සීයා ජීවත් වුණු ගෙදර මට මේක අයිති වුණාම තමයි මීතත් එක්ක එකතු වෙලා අපි මේක ගෙස්ට් හවුස් එකක් කළේ කියලා. ඉතින් අදර අපි එළියේ ගිනිමැලයක් ගහනවා කිමින් කුණාල් මෙතනදී කියන්නේ සීතල යන්නත් එක්ක ඔය දෙන්නත් එකතු වෙන්න කියලා. මේ අතරේ දවල් කෑම මේසෙදි කොහෙලි මීතගෙන් අහන්නේ ඔයාලා ගාව වෙනත් කාමර තියෙනවද කියලා. එතකොට තමයි මීත කියන්නේ අපි ගාව කාමර 5යි තියෙන්නේ. නමුත් ඒක අද උදේ ආව කින්ජල්ට දුන්න කියලා. මේ වෙලාවේදී තමයි මේ කතා බහ අහගෙන මෙතන ජීවත් ඉන්නේ. මේ වෙලාවේදී කොහෙලි නැගිටලා යනකොට මෙයාගේ බෑග් එකේ තිබුණු සල්ලි ටික ජීව දකිනවා. ඒ වගේම කොහෙලි මෙතනදී මීතට කියාගෙන යන්නේ කාමරේට ඇවිත් මාව හම්බ වෙන්න කියලා. මේ අතරේදී තමයි කැලෑ පාරෙන් ඇවිදගෙන දාමිනි කියන කෙනා මෙහාට එන්නේ. මොකද මෙයත් අනන්‍ය ගෙස්ට් එකේ කාමරයක් බුක් කරලා. මේ එන ගමන් දාමිනිගේ වතුර බෝතලේ බිම වැටෙනකොට මේකත් අහුලලා දෙන අනිමේෂ් එයාවත් අඳුන්වලා දෙනවා. ඊළඟට තමයි අනිමේෂ් එයාගේ යාළුවා වුණු කින්ජල්වත් දාමිනිට අඳුන්වලා දෙන්නේ. ඊළඟට කොල්කටා වලින් ඉඳන් ආව දාමිනි එයාවත් අඳුන්වලා දෙන්නේ සෝලෝ ට්‍රැවලර් කෙනෙක් විදියට. ඉතින් කින්ජල් බර්ඩ්වාන් වල පොලිස් ඔෆිසර් කෙනෙක් කියලා දැනගත්තාම දාමිනි මෙයාගෙන් අහන්නේ මුර්ෂිබාද් වල ඉන්ස්පෙක්ටර් අරුන් සෙන්ගුප්තව දන්නවද කියලා. ඒකත් එක්කම කින්ජල් කියන්නේ මං අහලා තියෙනවා නමුත් හම්බ වෙලා නම් නැහැ කියලා. මේ විදිහට සිද්ධ වුණු කතාබහෙන් පස්සේ දාමිනි මෙයාලගෙන් සමුගෙන යන්නේ ගෙස්ට් හවුස් එකට. කමරතින් මේ ජන දිහා අනිමේෂ් බලන් ඉන්න විදිය දැකපු කින්ජල් මෙයාට නෝන්ඩියක් දාන්නේ මොකද ඒ කෙල්ලට හිත ගියාද කියලා අහන ගමන්. මෙතනින් පස්සේ තමයි එදා රාත්‍රී කෑමෙන් පස්සේ හැම කෙනෙක්ම එළියට ඇවිත් ගිනිමැලේ වටේ එකතු වෙලා කතා කරන්න පටන් ගන්නනේ. මේ වෙලාවේදී තමයි කොහෙලිත් එක කතා කරන ජීව් එයාගේම ටෝනිවත් අඳුන්වලා දෙන්න. ඔය අතරදී තාමත් මෙතනට ඇවිත් නොඉඳපු දාමිනි කාමරේ ඉඳගෙන කැමරකින් ගනිපු ෆොටෝස් බලනවා. ඒ වගේම මෙයාගේ මේසේ උඩ විමර්ශන සටහන් කියලා දාපු පොතකුත් තියෙනවා. කමර ඊළඟට තමයි දාමිනිත් ඇවිත් මේ කණ්ඩායමට එකතු වෙන්නේ. අතරදී තමයි කොනල් අනිමේෂ්ට කතා කරලා කියන්නේ ඔයා කතා ලියන කෙනෙක් නේද අපිට දැනගන්න ඔයා ලියපු කතාවක් ගැන විස්තර කියන්න කියලා. එතකොට තමයි දාමිනී කියන්නේ මමත් ඔයාගේ ඉන්ටර්වයුව එකක් බලලා තියෙනවා. මේ දවස්වල අලුත් කතාවක් ලියනව නේද? ඒක ගැන අපිට විස්තර කියන්න කියලා. මේ දෙත් එක්කම තමයි කට්ටියත් වට කරගෙන කතාව පටන් ගන්න අනිමේෂ් කියන්නේ දිගවල නිවාඩු නිකේතනයක් තියෙනවා. එතකොට එහේ ඉන්න කාර්තිකා වටා තමයි කතාව ගලාගෙන යන්නේ කියලා. ඒවගේම තමයි නිවාඩු නිකේතනයේ ඉන්න කවුරු හරි කෙනෙක් කාර්තිකාව මරන්න කුමන්ත්‍රණය කරනවා. එතනින් පස්සේ එක්තරා රාත්‍රියක කාර්තිකාගේ මලසිරුරට හම්බ වෙනවා කියලා. ඉතින් මරණයට හේතුව මොකක්ද කියලා මෙයාලා අහනකොට අනිමේෂ් කියන්නේ හරියටම දන්නේ නැහැ. සමහර විට කෑමක් විස වෙලා වෙන්න පුළුවන්. කම වුණත් නිවාඩු නිකේතනයේ ඉඳපු හැම කෙනෙක්ම මරණයට සම්බන්ධයි කියලා. ඉතින් කෑම ඇලර්ජික් වෙන කේස් ගැන මමත් අහලා තියෙනවා කියලා දාමිනී කියනකොට කතාවට එකතු වෙන මිත මෙයාලට කියන්නේ මටත් ඒ වගේම රටකජු වලට ඇලර්ජික් එකක් තියෙනවා. එකපාරක අමාරු වෙලා මැරෙන්න ඔන්න මෙන තියදී මං බේරුණේ කියලා.
එකමරතින් මේ වෙලාවදී තමයි මෙතන ඉඳපු කොහෙලි මෙයාලට කියන්න මිනිමැරුම් ගැන කතාව නවත්තමු වෙනත් මොනවහරි ගැන කතා කරමු කියලා. ඔයදත් එක්කම අනිමේෂ් කතාව නැවතුවත් අනිත් පැත්තෙන් කිංජල් ආයමත් කතාවක් පටන් ගන්න. අනිමේෂ් විස්තර ලියන්නේ සම්බාත් මැගසින් එකට නේද? එතෙන් ඒක අයිති කෙනාගේ වයිෆ් මේ ළඟදී හයිවේ එකකදී ඝාතනයට ලක් වුණා කියලා. එතෙන් මැරුණු කෙනාගේ නම මොනිෂා තාමත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා කියමින් කිංජල් අනිමේෂ්ගෙන් අහන්නේ ඔයා ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද කියලා. එතකොට තමයි අනිමේෂ් කියන්නේ මං නිවුස් වලින් ওই සිද්ධිය දැක්කා. නමුත් අපේ මැගසින් එක අයිති කෙනාට එයාගේ සම්බන්ධයක් ඇති කියලා නම් දැන් තමයි දන්නේ කියලා. එතෙන් මොන හේතුවකටද එයාව මරලා තිබුණේ කියලා අනිමේෂ් අහනකොට කිංජල් හෙලි කරන්නේ පරීක්ෂණ වලින් හෙළිවුණු විදියට පලිගැනීමේ චේතනාවෙන් තමයි ඝාතනය කරලා තිබුණේ කියලා. එතෙන් කොහොමද හරියට මෙහෙම කියන්නේ කියලා දාමිනී අහනකොට කිංජල් හෙලි කරන්නේ ඝාතකයා 27 වතාවක් මොනිෂාට පිහියෙන් ඇනලා තිබුණා. ඒකෙන් තමයි පලිගැනීමක් කියලා පොලිසිය විශ්වාස කරන්නේ කියලා. එතින් මේ විදියට වෙන මිනිමැරුම් කතා බහට අකමැති වුණු කොහෙලි ඊළඟට ගෙස්ට් එකට යන්න මං කලින්ම නිදා ගන්නවා කියන ගමන්. එතනින් පස්සේ තමයි මෙයාලා මිනිමැරුම් ගැන කතාව නවත්තන්නේ. ඒකත් එක්කම මේතා සින්දු කියන්න පටන් ගන්නකොට හැම කෙනෙක්ම මේකට එකතු වෙනවා. එතින් මේතට ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන් නිසා මෙතන ඉඳපු හැම කෙනෙක්ම මෙයාගේ කායනේ රස විඳිනවා. නමුත් ඉතින් වැඩි වෙලාවක් මෙහෙම යන්න කලින් එකපාරටම කරන්ට් එක යනවා. මේ අතරදි කාමරේ ඉඳපු කොහෙලි ෆෝන් එකේ ටෝච් එකත් ඔන් කරගෙන මේසලාච්චුවේ තිබුණු ගිනි පෙට්ටියක් අතට ගන්න. ඔය අතරදි කුණාල් පිටත් වෙලා එන්නේ එමර්ජන්සි ලයිට් එක ගන්න. මොකද කොහෙලි තනියම ගෙස්ට් එක ඇතුලේ ඇත්තේ කියන ගමන්. මේ විදියට කුණාල් ලයිට් එක charge වෙන්න ගහපු තැනට ආවත් මේක මෙතනින් අතුරුදහන්. ඒකත් එක්කම තමයි කුණාල් මෙතන තිබුණු ඉටිපන්දමක් පත්තු කරන්නේ. මේ අතරදි කොහෙලිත් කාමරේ තිබුණු ඉටිපන්දමක් පත්තු කර ගන්නකොට කවුරු හරි කෙනෙක් මේකට ඇතුල් වෙනවා. ඊළඟට තමයි ඇඳේ තිබුණු බෙඩ් ෂීට් එක කොහෙලි ගැඟට දාන මේ කෙනා එක දෙකටම මෙයාට පිහියකින් ඇනගෙන යන්නේ. මේ විදියට එල්ලවුණු දරුණු පිහිපාරවල් වලින් පස්සේ තමයි කොහෙලි මරණයටපත් වෙන්නේ. එතින් මේ මොකක්ද සිද්ධ වුණේ කියලා හරියටම දැනගන්න අපි යමු ඊළඟ එපිසෝඩ් එකට. එතින් වීඩියෝ එක තප්පරයකට නවත්තලා ඔයාලට හිතන විදියට කවුද ඝාතකයා කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට අපි බලමු ඔයා කොච්චර දුරට හරිද කියලා. හැබැයි ඉතින් කමෙන්ට් එක පස්සේ එඩිට් කරන්න නම් ඔට්ටු නැහැ කියලාත් මතක් කරන්න ඕන. දෙවැනි එපිසෝඩ් එක ආරම්භ වෙන්නේ කොහෙලිව හොයාගෙන කුණාල් මේ කාමරයට එනවත් එක්කමයි. මේ වෙලාවේදී කොහෙලිට සිද්ධ වෙලා තිබුණු දේ දැකලා කුණාල්ට මොකොත් හිතාගන්න බැරි වෙනවා. ඒකත් එක්කම මීතත් මේ කාමරයට ඇවිත් මේ සිද්ධිය දැකලා හොඳටම බය වෙනවා. ඊළඟට තමයි මොකක්ද සිද්ධ වුණේ කියලා අහන ගමන් කිංජලුත් මෙතනට ඇතුළු වෙන්න. මෙතනදී කුණාල්ගේ අතේ තිබුණු ටෝච් එකත් අරගන්න කිංජල් ඊළඟට කොහෙලිට කිට්ටු වෙලා බලන්නේ මෙයා තාමත් ජීවතුන් අතරද කියලා. නමුත් ඉතින් සිද්ධ වුණු පිහි ඇනුමෙන් පස්සේ කොහෙලි මේ වෙනකොටත් මරණයටපත් වෙලා. ඊළඟට තමයි මේ කාමරයට මේ සිදුවීම බලන්න අනිමේෂ් ජීව් වගේම ටෝනිත් එන්නේ. මේ තුන් දෙනාත් මේ අපරාධය දැකලා ගොඩක් ෂොක් වෙනවා. ඊළඟට මෙතනින් එළියට ආව අනිමේෂ් හම්බ වෙන්න ආව දාමිනී අහන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට තමයි අනිමේෂ් කියන්නේ කවුරු හරි කෙනෙක් කොහෙලිව මරලා දාලා කියලා. ඊළඟට තමයි දාමිනිත් කොහෙලිගේ කාමරයට එන්නේ. මෙතනදී දාමිනීටත් හිතාගන්න බෑ එකපාරටම මේ සිද්ධ වුණේ මොකක්ද කියලා. ඊළඟට තමයි මෙතන ඉඳපු කිංජල් හැමෝටම උපදෙස් දෙන්නේ කවුරුත් මේ කාමරේ මුකුත්ම අල්ලන්න එපා. හැම කෙනෙක්ම කාමරෙන් එළියට යන්න. අපි මේ කාමරේ ලොක් කරලා දාමු කියලා. ඒ අනුව මෙයාලා මලසිරුර තිබුණු කාමරෙත් වහලා ඊළඟට පහලට ඇවිත් කතා කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ලොකු කුණාටුවක් එක්කම මහ වැස්සක් ඇති වෙන්නේ. මේ වෙලාවේදී තමයි ජීව් කලබල කරන්නේ මට තවත් මෙතන ඉන්න බෑ. මගේ ඇඟටත් හරි අමුත්තක් දැනෙනවා ඉක්මනට මෙතනින් යන්න ඕන කියලා. එතකොට තමයි කිංජල් මෙයාට පැහැදිලි කරලා කියන්නේ පොලිසිය එනකන් කාටවත්ම මෙතනින් යන්න දෙන්න බෑ කියලා. මොකද මේ වගේ සිද්ධියකදී ඒක තමයි පොලිස් ප්‍රොටෝකෝල් එක. ඒ වගේම කවුරුත්ම තනියෙන් එළියට යන්නත් එපා කියන කිංජල් කියන්නේ මට හැමෝම එක්ක තනිවම කතා කරන්න ඕන කියලා. එතකොට ඔයා අපෙන් ප්‍රශ්න කරනවද කියලා අනිමේෂ් අහනකොට කිංජල් කියන්නේ ඔව් මට එහෙම කරන්න වෙනවා. මොකද මේක මිනිමරුමක්. ඒ වගේම දැන් මේ අපි අතරේ වුණත් මිනිමරුව ඉන්න පුළුවන් කියලා. එහෙමනම් දැම්ම පොලිසියට කතා කරමු කියලා අනිමේෂ් කියනකොට කිංජල් කියන්නේ මම ලෝකල් පොලිස් ස්ටේෂන් එක සම්බන්ධ කරගන්න බැලුවා. නමුත් සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං දිගටම යාලට ගන්න try කරන්නම් කියලා කිංජල් ඊළඟට තමයි අනිමේෂ්ට කියන්නේ ඝාතකයා කවුරු වුණත් කොහෙලිට පිහියෙන් ඇනලා තියෙන්නේ බෙඩ් ෂීට් එකකින් එයාව වහලා. මොකද එතකොට ඝාතකයාගේ ඇඟට ලේවිසි වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මට හිතන විදියට ඝාතකයා කිනිස්සක් පාවිච්චි කරලා තියෙනවා. නමුත් එකපාරක් නෙමෙයි කිහිප වතාවක්ම පිහියෙන් එක දිගටම කොහෙලිට ඇනපු එක හරිම අමානුෂිකයි කියලා. කිංජල්ගේ මේ කතාවට දාමිනිත් ගොඩක් කොමනාවෙන් ඇහුම්කම් දීගෙන ඉන්නකොට ඊළඟට කිංජල් කුණාල්ට කතා කරලා කියන්නේ මට මෙහි නැවතුණු අමුත්තන් හැම කෙනෙකුගේම ෆෝන් නම්බර්ස් එක්කම ඇඩ්‍රස් ටිකක් දෙන්න කියලා. එතනින් පස්සේ මීත ගාවට ආව කිංජල් මෙයාගෙන් අහන්නේ මෙහි තව සේවිකාවක් හිටියා එයා කොහෙද කියලා. එයා දවස් දෙකකට නිවාඩු ගිහින් ඉන්නේ කියලා මීත කියනකොට කිංජල් අහන්නේ එතකොට මෙහි CCTVත් නැද්ද කියලා. එතකොට තමයි මීත කියන්නේ අපි තාමත් CCTV වගේම Wi-Fi adapters මෙහි හයි කරේ නැහැ කියලා. මේ දෙත් එක්කම අනිමේෂ් මෙතනදි කියන්නේ අපි ගිනිමැලේ ගාව ඉන්නකොට කරන්ට් යන්න කලින් කොහෙලි ඇතුළට ආවා. ඒ අතරතුර වෙලාවේදී මේක සිද්ධ වෙන්න ඇත්ද කියලා.
ඒදෙත් එක්කම තමයි මීත කියන්නේ මෙතනට පිටස්තර කෙනෙක්ට ඇතුල් වෙන්න කොහෙත්ම විදියක් නැහැ. මොකද ඇතුළට එන්න තියෙන්නේ එකපාරයි, ඒකත් වැටිලා තියෙන්නේ ගිනිමෙලේ ගාවෙන් කියලා. මේ කතාවත් එක්කම තමයි හැමෝටම තේරුම් යන්නේ ඝාතකයා එළියෙන් ආවේ නැත්තම් එයාලා අතරින්ම කෙනෙක් තමයි කොහෙලිව ඝාතනය කරේ කියලා. මේ වෙලාවේදී එළිය ගහන අකුණු දිහා බලන් ඉඳපු දාමිනීට එයාගේ පුංචි කාලේ සිද්ධියක් මතක් වෙනවා. මොකද පුංචි කාලේ තනි වෙලා ඉඳපු වෙලාවකත් මේ විදියට අකුණු සැරට දාමිනී ගොඩක් බයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ මතකයත් එක්කම දාමිනී වර්තමානයට එන්නේ කුණල් අමුත්තන්ගේ විස්තර පොත අරගෙන එනවත් එක්කමයි. මෙතනදී කොහෙලිගේ විස්තර ටික බලාගන්නපු කෙන්ජල් ඊළඟට එළියට යන්නේ ආයමත් වතාවක් පොලිස් ස්ටේෂන් එකට කෝල් එකක් අරගන්න. ඊළඟට තමයි කුණල් අනිමේෂ්ගෙන් අහන්නේ ඝාතනය සිද්ධ වෙන වෙලාවේ අපි හැමෝම ගිනි මැලේ ගාව හිටියා නේද? එතකොට කවුද කොහෙලිව ඝාතනය කළේ කියලා. එදෙන් ඒකම තමයි මටත් හිතාගන්න බැරි කියලා අනිමේෂ් කියනකොට ආයමත් ආව කෙන්ජල් කියන්නේ ලෝකල් පොලිස් ස්ටේෂන් එකට කතා කරා. ඒ වගේම එයාලා එන ගමන් ඉන්නේ. එයාලා එනකන් අපි කාටවත් මෙතනින් එළියට යන්න අවසර නැහැ කියලා. ඊළඟට කෙන්ජල් තවත් කෝල් එකක් ගන්න එළියට යනකොට මෙතන ඉඳපු දාමිනී අනිමේෂ්ගෙන් අහන්නේ කරන්ට් එක යනකොට ගිනිමැලේ ගාව අපි හිටපු විදිය ඔයාලට මතකයිද කියලා. එදෙන් මමයි කෙන්ජලුයි ඒ වගේම ඔයයි එතන හිටියා. ඒ වගේම අර කපල් එකත් එක්ක මීත සින්දු කිව්වා කියලා. එතකොට කුණල් තමයි කරන්ට් එක ගියාට පස්සේ මුලින්ම ගෙස්ට් හවුස් එක ඇතුළට ආවේ. ඒ වගේම කුණල් තමයි කොහෙලිගේ මරණය ගැන මුලින්ම දැක්කේ. මේ අතරදි ටෝනි ඇඳුම් බෑග් එකක් පැක් කරනකොට ජීව් මෙතනට එනවා. එතකොට තමයි ටෝනි කියන්නේ වෙලාව ආව ගමන් මෙතනින් පැනගමු. මොකද පොලිසිය ආවහම නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මොකද මේ දෙන්න මීට කලින් නතර වෙලා ඉඳපු නවාතැනෙත් ලොකු හොරකමක් කරලා තමයි දැන් මේ විදියට පැනලා ඇවිත් ඉන්නේ. මේ වෙලාවදී තමයි ටෝනි ජීව්ගෙන් අහන්නේ කරන්ට් එක යනකොට ඔයා මාත් එක්ක ගිනිමෙලේ ගාව හිටියා. නමුත් එතනින් පස්සේ ඔයා කොහෙද ගියේ කියලා. මොකද ටෝනිට දැන් ජීව් ගැන සැකයක් තියෙනවා. ඔතනදී තමයි ජීව් කියන්නේ මං ස්කාෆ් එකක් අරගන්න ආයමත් ගෙස්ට් එක ඇතුළට ආවා කියලා. මේ කතාවත් එක්කම ටෝනිට ජීව් ගැන සැකයක් ඇති වෙනකොට ජීව් මෙයාට කියන්නේ පොඩ්ඩක් කොහොම ඉන්න. මට අද හවස කොහෙලි වගේම මීත අතර සිද්ධ වෙච්ච කතා බහක් ඇහුණා. ඒ වගේම කොහෙලි මීතව එයාගේ කාමරයට ගෙන්නගෙන මොකක් හරි රහසිගත දෙයක් ගැන කිව්වා කියලා. ඉතින් මේකට මීතගේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා ජීව් කියනකොට ටෝනි මෙතන තිබුණු කබඩ් එකක් විවෘත කරනවා. එතකොට තමයි ඇතුලේ තිබිලා හම්බ වෙන්නේ කොහෙලිගේ හෑන්ඩ් බෑග් එක. මේක දැකලා ටෝනි කලබල වෙනකොට ජීව් ඊළඟට මෙයාට කියන්නේ බය නැතුව ඔහොම ඉන්න මං සිද්ධ වුණු දේ පැහැදිලි කරන්නම් කියලා. ඒකත් එක්කම තමයි අපිට පෙන්වන්නේ මේ දෙන අතර සිද්ධ වෙන මේ කතා බහ. දොරගාවට ඇවිත් බලන් ඉඳපු දාමිනී මෙතනින් යන විදිය. ඊළඟට එළියට ඇවිත් ඉඳපු අනිමේෂ් දැකපු දාමිනී මෙයා ගාවට ඇවිත් කතා කරනවා. මෙතනදී තමයි දාමිනී අනිමේෂ්ට කියන්නේ කොහෙලි මැරුවේ අපි අතරින් කෙනෙක් නම් එයා අනිවාර්යයෙන්ම මීට කලින් කොහෙලිව දැනගෙන ඉන්න ඇති කියලා. එතකොට තමයි අනිමේෂ් කියන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම කින්ජල් කියපු විදියට කොහෙලිගේ හෑන්ඩ් බෑග් එකත් අතුරුදහන් කියලා. එදෙන් එහෙමනම් ඒකේ සල්ලි ගොඩක් තියෙන්න ඇති. එතකොට එයාව ඝාතනය කරේ සල්ලි වෙනුවෙන්ද කියලා දාමිනී අහනකොට අනිමේෂ් කියන්නේ එහෙම හිතන්නත් අමාරුයි. මොකද කොහෙලිගේ ශරීරය පුරාවටම පිහි ඇනුම් තියෙනවා. සල්ලි වෙනුවෙන් මැරුවනම් එච්චර දරුණු වෙන්නේ නැහැ කියලා. එදෙන් ගිනිමැලේ ගාව අපි හැමෝම හිටියා. එතකොට පිටස්තර කෙනෙක් ඇතුළට ආවේ නැත්තම් කොහොමද මේක වෙන්නේ කියලා දාමිනී කියනකොට අනිමේෂ් කියන්නේ ඒක තමයි තාමත් මෙතන අපැහැදිලි කාරණාව කියලා. නමුත් ඉතින් මට දැන් ඒක දැනගන්නවට වඩා මෙතනින් ජාගන්නයි ඕන කියලා අනිමේෂ් කියනකොට දාමිනී අහන්නේ එතකොට ඔයා මිනිමැරුම් ගැන කතා ලියන කෙනෙක් ඇත්තම ඝාතකයා හොයාගන්න උවමනාවක් නැද්ද කියලා. එතින් කින්ජල් එක කරාවි කියමින් ඇනිමේෂ් කියන්නේ මට පේන විදියට ඔයත් ඝාතකයා හොයාගන්න සෑහෙන උනන්දුයි වගේ කියලා. ඝාතකයා විතරක් නෙමෙයි ඔයා ලියාගෙන යන කතාවේ ඊටු ටිකත් මං දැනගන්න කැමතියි කියමින් දාමිනී කියන්නේ මොකද ඔයා ටිකකට කලින් ගිනිමෙලේ ගාවදී කියපු කතාවෙත් ගෙස්ට් හවුස් එකකදී ගෑනු ළමෙක් ඝාතනයට ලක් වුණා. අහම්බෙන් වගේ ඒ දේ ඇත්තටම සිද්ධ වුණා කියලා. එතින් මං තාමත් කතාව ලියලා ඉවරයක් කරලා නැහැ කියන අනිමේෂ් මෙතනින් යන්නේ බොරුවට මාව සැක කරන්නත් එපා කියන ගමන්. මේ වෙලාවදී තමයි දාමිනී දකින්නේ එදෙන අතර වුණු කතාබහට ඇහුම්කම් දීපු තවත් කෙනෙක් මෙතනින් මාරු වෙන විදිය. එදින් මේ වෙන කවුරුත් නෙමේ මීත ඔය අතරේදී කාමරයට ගිහපු ඇනිමේෂ් එයාගේ ඩයරි එක පෙරලලා මේක ඇතුලේ තිබුණු මොනිෂාගේ ඝාතන සිදුවීමේ පත්තර වාර්තාවක් පුච්චලා විනාශ කරනවා. එතනින් පස්සේ තමයි ආයමත් වතාවක් ගෙස්ට් එක ඉතුරු වෙලා ඉඳපු දැන් මේ කණ්ඩායම පහළ තට්ටුවට එකතු වෙන්නේ. ඔතනදී තමයි කින්ජල් මෙයාලට කියන්නේ මං හිතවත් ඉන්ස්පෙක්ටර් කෙනෙකුටත් කතා කරා පොඩි ප්‍රශ්නයක් මතුවෙලා කියලා. මොකද මෙහෙට එන පාරේ අතරමැද බ්ලොහෙල් තේවත්ත ගාව පාර ණය ගිහිල්ලා පොලිසියට මෙහෙට එන්න විදියක් නැතුව ඉන්නේ කියලා. එතකොට තමයි කුණල් කියන්නේ මීට කලිනුත් ඔතන ඔය වගේම පාර කැඩුනා. පාර හදනකොට සෑහෙන වෙලාවක් යාවි කියලා. මේ දෙත් එක්කම තමයි ජීව් කියන්නේ ඉතින් අපි එතකන් බලන් ඉන්නේ මොකටද? මොකද අපි අහිංසකයි කියලා. මේ වෙලාවේදී කින්ජල්ට තවත් ඇමතුමක් ලැබෙන්නේ ෂාන්පූර් පොලිස් ස්ටේෂන් එකෙන්. ඒකත් එක්කම සිග්නල් අවුල නිසා එළියට ගිහින් මේකත් ආන්සර් කරපු කින්ජල් අයමත් ඇවිත් මෙයාලට කියන්නේ කොහෙලි ගැන තොරතුරක් ලැබුණා. කියපු විදියට එයා වැඩ කරලා තියෙන්නේ අනන්‍ය කියලා නම තියෙන අනාථ නිවාසයක කියලා. ඒවගේම මීට කලින් ඝාතනයට ලක්වුණු මොනිෂා සිං තමයි බාරකාරී විදියට වැඩ කරේ කියමින් කින්ජල් හෙළි කරන්නේ. ලැබුණු තොරතුරු වලට අනුව මොනිෂාට අන්තිම වතාවට කෝල් එකක් ලැබිලා තියෙන්නේ ඝාතනයට ලක්වුණු කොහෙලිගෙන් කියලා.
මට හිතෙන විදියට මේ දෙන්න අතර මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා කියමින් කින්ජල් කියනකොට දාමිනී මෙතනදි කියන්නේ මීතා ඒ ගැන දන්නවා ඇති. මොකද එයා තමයි මේ ගෙස්ට් හවුස් එකටත් අනන්‍ය කියලා නම තියන්න ඇත්තේ කියලා. එතකොට තමයි කින්ජල් මීතාගෙන් අහන්නේ ඔයා මීට කලින් කොහෙලිව දැනගෙන හිටියද කියලා. නමුත් ඉතින් මීතා කියන්නේ මෙහෙට එන්න කලින් මං කවදාවත් එයා ගැන දැනගෙන හිටියේ නැහැ කියලා. ඒවගේම ගෙස්ට් එකට අනන්‍ය කියලා නම දැම්මෙත් එයාටම හිතිලා කොහෙත්ම අනන්‍ය කියලා අනාථ නිවාසයක් ගැන දැනගෙන ඉඳලා නෙමෙයි කියලා. මේදෙත් එක්කම ඊළඟට එතන ඉඳපු දාමිනී දිහාවට හැරෙන කින්ජල් මෙයාගෙන් අහන්නේ ඔයා කොහොමද මේ ගෙස්ට් හවුස් එක ගැන දැනගත්තේ කියලා. එතකොට තමයි දාමිනී කියන්නේ මගේ ශාලුවෙක්ගේ මාර්ගයෙන් මේ තැන දැනගන්න ලැබුණා කියලා. ඊළඟට මේ ප්‍රශ්නෙම කින්ජල් අනිමේෂ්ගෙන් අහනකොට මෙයා කියන්නේ මීතාගේ ෆොටෝ එකත් එක්කම තිබුණු Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් තමයි මේ තැන ගැන දැනගත්තේ කියලා. එතකොට ටෝනි වගේම ජූත් කියන්නේ එලත් Facebook එකකින් දැකලා තමයි මේ තැන ගැන විස්තර හොයාගෙන මෙහෙ ආවේ කියලා. මේදෙත් එක්කම තමයි කින්ජල් කියන්නේ එහෙමනම් මෙතන ඉන්න කවුරුවත් කොහෙලිව මීට කලින් දැනගෙන ඉඳලා නැහැ නේද කියලා. මේ වෙලාවේදී තමයි අනිමේෂ් මෙයාලට යෝජනාවක් කරන්නේ කරන්ට් එක යන්න කලින් ගිනිමැලේ ගාව අපි හිටපු විදියට ආයමත් යමු කියලා. ඊළඟට ඉටිපන්දමක් අරගෙන මේසේ උඩින් තියපු අනිමේෂ් මේක වටේට එලා ඉඳපු තැන් වලට වාජන තියලා එක එක්කෙනාගේ නම් කියනවා. එතෙන් මේ තියපු විදියටම ගිනිමැලේ ගාව ඇත්තටම මේ හැම කෙනෙක්ම හිටියා. මේදෙත් එක්කම තමයි දාන්‍ය කියන්නේ කරන්ට් එක යන්න කලින් අපි ඉඳපු විදිය අපි හැමෝටම හොඳට මතකයි. නමුත් කරන්ට් එක ගියාට පස්සේ වතන ඉඳපු අය කොහෙ ගියාද මොනව කරාද කියලායි අපි තාමත් දන්නේ නැත්තේ කියලා. මෙතනින් පස්සේ තමයි කල්පනාවට වැටෙන කින්ජල් ඊළඟට අනිමේෂ් එක්කම ටෝජුත් අරගෙන එළියට එන්නේ කොහෙලිගේ කාමරේ ජනේලේ තිබුණු පැත්තට. මොකද කින්ජල් අනුමාන කරන්නේ ඝාතනයට පාවිච්චි කරපු පිහිය හම්බුනේ නැති නිසා ඝාතකයා මේක ජනේලෙන් එළියට විසි කරන්න ඇති කියලා. නමුත් ඉතින් මේ දෙන්න කොච්චර හෙව්වත් මඩ වෙපන් එකක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාලා දකින්නේ මෙතන මඩවල සටහන් වෙලා තිබුණු කෙනෙකුගේ අඩි සටහනක්. එතකොට තමයි මෙයාලට තේරුම් යන්නේ මීට කලින් කවුරු හරි කෙනෙක් මෙතනට ඇවිත් තියෙනවා කියලා. ඒකත් එක්ක මායමත් ගෙස්ට් එක දිහා බලපු කින්ජල් දකින්නේ දාමිනී කොරිඩෝර් විඳගෙන ඒ මෙයාට ඇවිදිමින් කල්පනා කරන විදිය. ඒ වගේම දාමිනිත් මේ වෙලාවේදී බලාගෙන ඉන්නේ අනිමේෂ් වගේම කින්ජල් එළියට ඇවිත් මොකද කරන්න කියලා. මේ අතරේදී තමයි මීතත් එක්ක කතා වෙන කොනල් මෙයාට කියන්නේ කින්ජල් කියන විදියට දැන් අපි දෙන්නත් මිනිමරුමට සැකකාරයන් වෙලා ඉවරයි. අනිත් එක අපි මේකට නම තියපු එකත් තනිකරම අහම්බයක්. කින්ජල් කියපු විදියට ඒකට අනාථ නිවාසික සම්බන්ධයක් අපි දැනන් හිටියේ නැහැනේ කියලා. මේ වෙලාවේදී මීතා මොකොත් කතා නොකර අවුලෙන් ඉන්නකොට කුණල් අහන්නේ මොකද වුනේ කියලා. එතකොට තමයි මීතා කියන්නේ දවල් කෑමෙන් පස්සේ කොහෙලි මට එයාගේ කාමරයට කතා කරලා දෙයක් කිව්වා කියලා. මේ අතරේදී එළියට ඇවිත් කල්පනා කරමින් ඉඳපු ඇනිමේෂ් හම්බ වෙන දාමිනී මෙයාගෙන් අහන්නේ ඔයා මොනවද කින්ජල් එක්ක එළියට ගිහින් හෙව්වේ කියලා. එතකොට තමයි අනිමේෂ් කියන්නේ ඝාතකයා කොහෙලිගේ කාමරෙන් ආයුධය විසික් කරලා නම් අපි ඒකයි හෙව්වේ කියලා. නමුත් ඉතින් ඒක හම්බ වුණේ නැහැ කියමින් ඇනිමේෂ් කියන්නේ ඝාතකයා සමහර විට තාමත් ආයුධය ගාවම තියාගෙන නැති කියලා. එතෙන් ලේඛකෙක් විදියට වාට තියෙන අත්දැකීම් දැනුමත් එක්ක එහෙම හිතන එක සාධාරණයි කියමින් දාමිනී මෙතනදී කියන්නේ මට හිතෙන විදියට කොහෙලි මෙහාට ආවේ නිකම්ම නෙමෙයි කවුරු හරි හිතාමතාම යාව මෙහෙට ගෙන්වගෙන තියෙනවා කියලා. ඒත් ඉතින් Taman මැරෙන්න ඉන්න බව දැනදැනත් හිතාමතාම එන්නේ මොකටද කියලා ඇනිමේෂ් අහනකොට දාමිනී කියන්නේ කොහෙලි එහෙම දෙයක් ගැන නොහිතන්න ඇති සමහර විට යාව බ්ලැක්මේල් කරලා මෙහාට ගෙන්ව ගන්න ඇති කියලා. එහෙමනම් ඒ කරපු කෙනා අපි අතර ඉන්න ඕන. ඒ වගේ මෙයාට අනාථ නිවාසෙත් එක්ක සම්බන්ධයක් තියෙන්නත් ඕන කියලා. එතකොට කොරිඩෝවේ ඇවිදින ගමන් මොකක්ද කළේ කියලා අනිමේෂ් අහනකොට දාමිනී කියන්නේ මං පොඩි විමර්ශනයක් කරා. මොකද මමත් හැදුනේ අනාථ නිවාසයක අනන්‍යවල නෙමෙයි පුබේලිවල අනාථ නිවාසයක කියලා. එද මොකක්ද ඒ දෙක අතර සම්බන්ධය කියලා අනිමේෂ් අහනකොට දාමිනී කියන්නේ ඔයාට ඒ ගැන තේරුමක් නැතුව ඇති. නමුත් මං ඒ කාලේ ඉන්නකොට කොරිඩෝ එකෙන් ඇහෙන අමුතු අඩි සද්දවලට ගොඩක් ඇහුම්කම් දීලා තියෙනවා වගේම මං ඒවට ගොඩක් බයයි කියලා. එතෙන් දාමිනී කියන මේ දේවල් ගැන සැක හිතන අනිමේෂ් මෙයාගෙන් අහන්නේ ඇත්තටම මිනිමරුම සිද්ධ වෙනකොට ඔයා කොහෙද හිටියේ කියලා. මේ ප්‍රශ්නයට දාමිනී මුකුත්ම කියන්නේ නැහැ. ඔය අතරේදී තමයි කුණල් වගේම මීට ඇවිත් කින්ජල්ව හම්බ වෙන්නේ. මේ වෙලාවේදී කින්ජල්ට තිබුණු සැකයක් අනුව යමින් මෙයා කුණල්ගෙන් අහන්නේ කොහෙලිට කලින්ද පස්සේද දාමිනී එයාගේ රූම් එක බුක් කරේ කියලා. එතෙන් දාමිනී කොහෙලිට පස්සේ කාමරේ බුක් කළේ කියමින් කුණල් මෙතනදී කියන්නේ අද තවත් අමුතු සිද්ධියක් වුණා. ඒක තමයි මං වෙනද ලයිට් එක තියෙන තැන නැතුව අද ඒක තිබුණේ කුස්සියේ කියලා. ඒ කියන්නේ කවුරු හරි ඒක අරගෙන ගිහින් කියමින් කින්ජල් කියනකොට කුණල් කියන්නේ අනිවාර්යයෙන්ම එහෙම තමයි. මොකද මං ලයිට් එක නැති නිසා ඉටිපන්දම පත්තු කරන වෙලාවේදී චැනලෙන් එළිය දුවගෙන ගිහපු කෙනෙකුගේ ඡායාවක් දැක්ක කියලා. එතෙන් ඒ කවුරු වෙන්න පුළුවන්ද කියලා කින්ජල් ඇහුවත් කුණල් ඒ කවුද කියන්න හරියටම දැකලා නැහැ. මේ වෙලාවේදී තමයි කලන්ත ගතියක් ආව නිසා මීත පුටුවෙන් වාඩි වෙන්නේ. ඔතනදී මෙයාට කතා කරමින් කින්ජල් අහන්නේ ඔයාගේ හිතේ තියෙන ඕනම දෙයක් කියන්න කියලා. මේ දෙත් එක්කම තමයි මීත හෙලි කරන්නේ කලින් දවසේ හවස කොහෙලි එයාව කාමරයට ගෙන්වගෙන කියපු කතාව. මේ වෙලාවේදී කොහෙලි මෙයාට පෙන්වන්නේ ලියුමක්. ඒකත් එක්කම කොහෙලි මීතගෙන් අහන්නේ ගීතා ඔයාට ඕන මගෙන් පලිගන්නද කියලා. ඊළඟට තමයි මීතා යාට මෙයා දුන්නු ලියුම කියවන්නේ මේකේ තියෙන විදියට කොහෙලිට 27 වෙනිදා අනන්‍ය හෝම් ස්ටේ එකට එන්න කියලා තියෙනවා. ඒ වගේම පියා ඩෙව්ව මතකයිද? මතක නැත්තම් මං එදාට මතක් කරන්නම් කියලා තියෙනවා.
ඇතින් මෙතනින් මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. තවත් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න අපි යමු ඊළඟ එපිසෝඩ් එකට. ඊළඟට මේ කතාව කින්ජල්ට පැහැදිලි කරමින් මීතා කියන්නේ ගීතා සන්යල් කියලා කියන්නේ මගේ නිවුන් සහෝදරිය ඒ වගේම මගේ අක්කා කියලා. එතකොට කොහෙලි මම ගීතා කියලා වර්ධව වටහාගෙන තමයි මට ඒ වගේ කතාවක් කිව්වේ කියමින් මීතා මෙතනදී හෙලි කරන්නේ වෙනස්ම කෙනෙක් වුණු එයාගේ අක්කා එලගෙන් වෙන් වෙලා තමයි ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. ඕමනාවක් වුණොත් ඇරෙන්න කවදාවත් කතා කරලවත් නැහැ. එළකට මීතායාගේ වගේ මක්කගේ ෆොටෝ එකක් කින්ජල්ට පෙන්වනකොට කින්ජල් අහන්නේ එතකොට ඔයාගේ අක්කා ගීතට අනන්‍ය ළමා නිවාසෙත් එක්ක සම්බන්ධයක් තිබුණාද කියලා. එතකොට තමයි මීතා කියන්නේ එයා තමයි එතන කවුන්ටන්ට් විදියට වැඩ කරේ කියලා. එතකොට එයා දැන් කොහෙද ඉන්නේ කියලා කින්ජල් අහනකොට තමයි මීතා හෙලි කරන්නේ මේට අවුරුදු කිහිපයකට කලින් කොවිඩ් හැදිලා එයා මරණයටපත් වුණා කියලා. මේ කතාවෙන් කින්ජලුත් පොදුම වෙනකොට ඊළඟට මීතා කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් කොහෙලිට ගීතත් එක්ක තිබිලා තියෙනවා. ඉතින් එයා මං ගීතා කියලා හිතාගෙන මට බනිනකොට මං එයාට පැහැදිලි කරන්න හැදුවත් එයා මාව පිළිගත්තේ නැහැ කියලා. නමුත් ඉතින් ඒකට කොහෙලිට වැරද්දක් කියන්න බැහැ කියමින් මීතා කියන්නේ ගීතා නිවුන් සහෝදරිය වුණු මං ගැන කාටවත්ම කියලා නැහැ කියලා. මේ කතාවත් එක්කම තමයි කින්ජල් මේ සිදුවීම් දාමේ එකිනෙකට එකක් ගලපන්න උත්සාහ කරන්න. මොකද කොහෙලිට වගේම ගීතරත් අනාථ නිවාසයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එතකොට ගීතගේ නිවුන් සහෝදරිය මීතා මේ හෝම් ස්ටේ එකේ නමත් අනන්‍ය. එතකොට මේවා කොහෙන් හරි එකිනෙකට එකක් කනෙක්ට් වෙනවා කියලා. ඊළඟට කුණල් කින්ජල්ට කියන්නේ අපි කවදාවත් කාටවත් පර්සනලි ඉන්වයිට් යවන්නේ නැහැ. සෝෂල් මීඩියා වලින් අපේ තැනගෙන දැකලා හැම කෙනෙක්ම මෙහාට එන්න කියලා. ඒකත් එක්කම කින්ජල් මීතට කියන්නේ කොහෙලි වාට දීපු ලියුමත් මට ආපහු පෙන්වන්න කියලා. ඔය දෙත් එක්කම මීතා මෙතනින් යනකොට කින්ජල් කුණල්ට කියන්නේ කවුරු හරි කෙනෙක් කොහෙලිට මෙහෙට එන්න කියලා ඉන්වයිට් කරලා තියෙනවා. ඒක දැනටමත් පැහැදිලි. ගොඩක් දුරට එයාව බ්ලැක්මේල් කරන්න ඇති කියලා. එතකොට මීට කලින් මැරුණු මොනිෂාගේ ඝාතනයටත් මේක සම්බන්ධයි නම් අනිවාර්යයෙන්ම ඝාතකයාත් අනන්‍ය ළමා නිවාසයට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන කියලා. ඊළඟට තමයි අයමත් මෙතනට ආව මීතා මෙයාලට කියන්නේ කොහෙලියට පෙන්වපු අර ලියුම තියපු තැන නැහැ ඒක අතුරුදහන් කියලා. මේ අතර වාරයේදී තමයි අයමත් කෑම මේසේ ගාවට ආව දාමිනී අනිමේෂ්ට පැහැදිලි කරන්න ගිනිමැලේ ගාව ඉඳලා කරන්ට් එක ගියාට පස්සේ එයා කොහෙද හිටියේ කියන එක දාමිනී කියන විදියට එයා ගිනිමැලයත් එක්කම තිබුණු පයින් කැලෑව පැත්තට ගිහින් තියෙනවා. එතෙන් කළුවරේ මොකටද හෙට ගියේ කියලා නිමේෂ් අහනකොට දාමිනී කියන්නේ ආලෝකයේ තියෙන තැනට වඩා අඳුරේ තමයි ගොඩක් දේවල් හැංගිලා තියෙන්නේ කියලා. ඒ ගැන හිතන්නේ නැතුව කරන්ට් එක ගිය ගමන් අනිත් අය කොහෙද හිටියේ කියලා කල්පනා කරමු කියලා දාමිනී කියනකොට මෙතනට ආපු කින්ජල් මෙයාලට කියන්නේ මං මීතට කතා කරා ඒ වගේම එයාට නිවුන් සහෝදරියක් ඉඳලා තියෙනවා කියලා. එතකොට කොහෙලි මීතව නිවුන් සහෝදරිය විදියට වැරදියට අඳුරගෙන තමයි මෙහෙට එන්න ඇත්තේ කියමින් කින්ජල් කියන්නේ මීතාගේ අක්කා ගීතා තමයි අනාථ නිවාසයේ කවුන්ටන්ට් විදියට ඉඳලා තියෙන්නේ. එතකොට මේ සිදුවීම් එකිනෙකට එකක් සම්බන්ධයි කියලා. ඒ වගේම කොහෙලිට 27 වෙනිදා ඒ කියන්නේ ඊයේ මෙහෙට එන්න කියලා ආරාධනාවක් ලැබිලා තියෙනවා කියමින් කින්ජල් කියන්නේ කොහෙලි ඒක මීටට පෙන්වලා තියෙනවා කියලා. එතකොට ඒක දැන් කොහෙද කියලා දාන්නේ අහනකොට කින්ජල් කියන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නය එළියුම මේ වෙනකොට අතුරුදහන් කියලා. මේ වෙලාවදී තමයි කුණල් එක්කම මීතත් මෙතනට එන්නේ. මේ වෙන දේවල් එක්කම මට දැන් ගොඩක් බයයි කියලා මීතා කියනකොට කින්ජල් උපදෙස් දෙන්නේ දැන් ටිකක් නිදා ගන්න බලන්න හැම දොරක්ම හොඳට ලොක් කරලා වහන්න කියලා. ඒකත් එක්කම කුණල් වගේම මීතත් මෙතනින් යනකොට අනිත් අය තම තමන්ගේ කාමරවලට යනවා. නමුත් මේ විදියට ගිහපු අනිමේෂ් ටික වෙලාවක් ඉන්නකොට තමයි දකින්නේ කවුරු හරි කෙනෙක් එයාගේ කාමරේ දොර ගාවින් ඇවිදිනවා කියලා. මේ දෙත් එක්කම අනිමේෂ් එළියට ඇවිත් බැලුවත් කවුරුවත්ම පේන්න නැහැ. ඔය අතරදී තමයි ජීව් වගේම ටෝන් ඉඳපු කාමරේ දොරටත් කවුරු හරි තට්ටු කරන්නේ. මේ අතරදී තාමත් පහළ ඉඳපු කින්ජල් දෙකින් දෙකටම කල්පනා කරන්නේ මේ සිද්ධ වුණු අපරාධවල තියෙන සම්බන්ධය ගැන. එතකොට තමයි අපිට පෙන්වන්නේ කාමරේ ඉඳපු දාමිනී මිනි මැරුමට පාවිච්චි කරපු මර්ඩර් වෙපන් එක ලෙන්සුවකට ඔතලා ඊළඟට බ්‍රවුන් පේපර් කවර් එක දාලා එයාගේ බෑග් එකට දාගන්නවා කියලා. මේ අතරදී තමයි ජීව් වගේම ටෝනිගේ කාමරයට ඇතුල් වුණු කින්ජල් මෙයාලගෙන් ප්‍රශ්න කරන්නේ විදුලිය විසන්ති වෙනකොට අනිමේෂ් ඉන්න තැන ඔය දෙන්නම දැක්ක නේද? එතකොට මම හිටියේ කොහෙද කියලා. නමුත් ඉතින් ජීව්ට මේ ගැන මතකයක් නැති වෙනකොට තමයි මෙයා හෙලි කරන්නේ කරන්ට් එක යන්න ටික වෙලාවකට කලින් ස්කාෆ් එකක් අරගෙන යන්න එයා කාමරයට ආවා කියලා. එතකොට ඔය කතාව කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා කින්ජල් අහනකොට ජීව් කියන්නේ මං බය වුණු නිසායි ඒ ගැන නොකිව්වේ. නමුත් මං ඒ වෙලාවේ ඇතුළට ආවහම කරන්ට් එක ගියා. ඊට පස්සේ තවත් කවුරු හරි මං ගාවෙන් යනවා මට දැනුණා කියලා. ඊළඟට මෙයාලගෙනු සමුගෙන කින්ජල් මෙතනින් පිටත් වෙනකොට එළියට ඇවිත් ඉඳපු දාමිනීගේ මෝරටම මෙයාව හම්බ වෙනවා. ඊළඟට තමයි දාමිනී කාමරෙන් එළියට ආව ටෝනිව දකින්නේ. ඒකත් එක්කම දාමිනී දකිනවා මෙයාගේ සපත්තු වල මඩ ගෑවිලා තියෙන විදිය. මෙතනින් පස්සේ දාමිනී ආයමත් කෑම කාමරයට ඇවිත් එතන තිබුණු මේසය දිහා බලන් ඉඳලා මෙතනින් යනවා. එතකොට තමයි දාමිනීගේ පස්සෙන් ආව අනිමේෂොත් මෙයා මොනවද කරන්න කියන එක ගැන අවධානයෙන් ඉන්නේ.
මෙතනින් පස්සේ මේ විදියට එදා පාන්දර ශාමයත් ගෙවිලා ගිහිල්ලා උදේ වෙනවා. මේ වෙලාවේදී එළියට ආව අනිමේෂ් ෆෝන් එකට සිග්නල් හොයාගෙන එමේ අත වෙදිනවා. එතකොට තමයි එළි ඉඳපු කුණාල්වත් මෙයාට හම්බ වෙන්නේ. ඔය දෙත් එක්කම අනිමේෂ් මෙයාගෙන් අහන්නේ පොලිසිය ගැන තාමත් ආරංචියක් නැද්ද කියලා. එතකොට තමයි කුණාල් කියන්නේ කිංජල් අද උදේත් පොලිසියට කතා කරා පාරවල් පිරිසිදු වුණාට පස්සේ එයාලා මෙහෙට එනවා කිව්වා කියලා. ඇදෙන් අපිත් මේ බිස්නස් එක පටන් ගත්ත විතරයි දැන් වෙච්ච දේ බලන්න කීමින් කුණාල් ඊළඟට අනිමේෂ්ගෙන් අහන්නේ ඇත්තටම ඊයේ කරන්ට් එකේ යන වෙලාවේ ඔයා කොහෙද හිටියේ කියලා. ඇදෙන් මමත් ඔයාලත් එක්ක මගිනි මැලේ ගාව තමයි හිටියේ කියලා අනිමේෂ් කියනකොට කුණාල් කියන්නේ නමුත් කවුරු හරි අපේ කෙනෙක් ගෙස්ට් එක ඇතුළට ඇවිත් තිබුණා. මොකද මං වෙනද ටෝච් එකේ තියෙන තැන නෙමෙයි ඒක තිබුණේ කුස්සියේ කියලා. ඊළඟට මං රිසෙප්ෂන් එක ගාව පිටිපන්දමක් පත්තු කරනකොට කවුරු හරි කෙනෙක් මගේ එහාපැත්තෙන් ඇවිදගෙන ගියා. මට දැනුණු විදියට නම් ඒ ගෑනු කෙනෙක් කියලා. මොන වුණත් හවස් වෙන්න කලින් පොලිසිය මෙහෙට ඇවිත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳනව නම් හොඳයි කියන කුණාල් මෙතනින් යනකොට අනිමේෂ් කල්පනාවට වැටෙන්නේ මේ කියන ගෑනු කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලා. ඊළඟට තමයි මෙතනම ගහක් එහා පැත්තේ ඉඳපු දාමිනි එළියට එන්නේ. ඔය වෙලාවේදී අනිමේෂ් ඔයා මොකද මෙතන කරන්නේ අහනකොට දාමිනි අනිමේෂ්වත් එක්කගෙන එන්නේ රිසෙප්ෂන් එක ගාවට. මෙතනදි ටෝච් එක තිබුණු තැනට අත උස්සන දාමිනී කියන්නේ මට ඒක ගන්න බැරි තරම් උසකින් තියෙන්නේ. නමුත් ඔයාට ටෝච් එක ගන්න එක අමාරු වැඩක් නෙමෙයි කියලා. එතකොට ඔයා දැන් මාව සැක කරනවද කියලා අනිමේෂ් අහනකොට දාමිනී කියන්නේ ඔයා ගිනිමැලේදී කියපු කතාව මට තාමත් හොඳට මතකයි කියලා. ඊළඟට දාමිනී මෙයාගෙන් ප්‍රශ්න කරන්නේ ඔයා කොහෙලිව දන්නවද නැත්නම් අනන්‍ය ලබා නිවාසෙත් එක්ක සම්බන්ධයක් තියෙනවද කියලා. ඉතින් මම මේ මොනවත් ගැනම දන්නේ නැහැ කියමින් අනිමේෂ් කියන්නේ කොහෙලිව මට හම්බ වුණෙත් මෙහෙට ආවට පස්සේ කියලා. ඉතින් එහෙමනම් ඔයා ඔය ලියනවා කියන කතාවේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා මට දැන් කියන්න කියලා දාමිනී කියනකොට අනිමේෂ් මේ ගැන හිතමින් කතාව පටන් ගන්නවා. නමුත් ඉතින් අනිමේෂ් ආයමත් හැරෙනකොට මෙතන දාමිනී නැහැ. ඒ වෙනුවට ඉන්නේ කිංජල්. ඉතින් ඔයා කාත් එක්කද කතා කරන්න කියලා කිංජල් අහනකොට අනිමේෂ් කියන්නේ මෙතන දාමිනී හිටියා. එයාට මං කතාව ඉතුරු ටික කියන්නයි හැදුවේ කියලා. ඊළඟට තමයි අනිමේෂ් මෙතනදි කිංජල්ට තවත් කාරණයක් හෙලි කරන්නේ. ඉතින් අන්න ඒක තමයි දාමිනී කියන්නේත් අනාථ නිවාසයක හැදුණු ගැහණු කෙනෙක්. එතකොට මේ සිද්ධියට යාගේ සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවදිම තමයි කිංජල්ට කෙනෙකුගෙන් කෝල් එකක් එන්නේ. ඊළඟට මේක ආන්සර් කරපු මෙයා අනිමේෂ්ට කියන්නේ වහම අනිත් හැමෝටම මෙතනට එන්න කියන්න කියලා. මේ දේත් එක්කම අනිමේෂ් ගිහින් හැම කෙනෙක්ම මෙතනට එක්කගෙන ආවහම කිංජල් මෙයාලට හෙලි කරන්නේ එයාට කොල්කටා පොලිසියෙන් ඇමතුමක් ලැබුණා. ඒ වගේ මේකෙන් කියපු විදියට මොනිෂාගේ ඝාතන ස්ථානයේ තිබිලා පොලිසියට ෆොටෝ එකක් හම්බ වෙලා කියලා. ෆොටෝ එකේ ඉන්න ගැහණු කෙනාගේ නම පියා. ඒ වගේම පියා මීට අවුරුදු 15කට කලින් අනන්‍ය ළමා නිවාසයේ ඉන්නකොට සීදිවි නසාගෙන මරණයටපත් වෙලා කියලා. එතෙන් ඒකත් සිද්ධ වෙලා තියෙන්නේ පෙබරවාරි 27 වෙනිදා කියලා කිංජල් කියනකොට කුණාල් කියන්නේ එතකොට ඊයේ තමයි පෙබරවාරි 27 කොහෙලිගේ ඝාතනයට පියාගේ සම්බන්ධයක් තියෙනවා ඇති කියලා. එතෙන් අනිවාර්යෙන්ම ඒක එහෙම වෙන්න ඕන කියමින් කිංජල් මෙතනදි තවත් කාරණාවක් හෙලි කරනවා. ඒක තමයි මේ කියන පියා අඩු වයසින්ම ප්‍රෙග්නන්ට් වෙලා කියලා. නමුත් ඉතින් පියාගේ පෙම්වතා කාටවත්ම හොයාගන්න බැරි වෙනකොට පියා සේදිවි නසාගෙන තිබුණා කියමින් කිංජල් මෙතනදි කියන්නේ ඒ සිද්ධියට අදාළ පරීක්ෂණයේදී නම් දෙකක් එළියට ආවා. එක්කෙනෙක් තමයි මොනිෂා සෙන් ගෝමස්. එතකොට අනිත් කෙනා තමයි කොහෙලි මිත්‍රා කියලා. එතෙන් මොනිෂාට 27 වතාවක් පිහින් එනපු එකත් එක්ක 27 වෙනිදා දවසක කොහෙලිවත් ඝාතනය කරපු එකේ සමානකමක් තියෙනවා කියන කිංජල් මෙතනදී හැමෝටම කියන්නේ අපි අතරින් ඉන්න කවුරුම හරි කෙනෙක්ට පියත් එක්ක සම්බන්ධයක් තියෙනවා. සමහර විට පියාගේ සහෝදරියක් මෙතන ඉන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් සහෝදරෙක් නැත්නම් පෙම්වතෙක් ඉන්නත් පුළුවන් කියලා කිංජල් කියනකොට හැම කෙනෙක්ම කන්ෆියුස් වෙනවා. මෙතනින් ටික වෙලාවකට පස්සේ තමයි අපිට පෙන්වන්නේ කැලෑවේ ඇවිදිමින් ඉඳපු දාමිනීව. ඒ වගේම මෙයාට හම්බ වෙන්නේ මීතගාව තිබිලා අතුරුදහන් වුණු කොහෙලිට ලැබුණු ලියුම. මේ වෙලාවේදී මේකත් කියවල බලන දාමිනී දකින්නේ සිගරට් එකක් බොන්න මේ පැත්තට ඇවිත් ඉඳපු ටෝනිව. ඊළඟට මෙතනට ආව දාමිනී මේ ලියුම මෙයාට දෙමින් කියන්නේ ඔයාට පුළුවන් නම් මේක මීතට දෙන්න කියලා. එතනින් පස්සේ තමයි මීත මේක අරගෙන ඇවිත් කිංජල්ට දෙන්නේ. ඔය දෙත් එක්කම කිංජල් මේක විවෘත කරලා බලනවා. ඊළඟට මේක කියවපු කිංජල් අහන්නේ මේක කොහොමද දාමිනීට ලැබුණේ කියලා. දාමිනී තමයි ටෝනිට මේක දීලා තිබුණේ කියමින් මේත කියනකොට ඊළඟට කිංජල් කුණාල්ට කියන්නේ හොඳට මතක් කරලා බලන්න ඔය එමර්ජන්සි ලයිට් එක ගන්න ඇතුළට ආව වෙලාවේදී දැකපු ඡායාව කාගේද කියලා. ඉතින් ඒ දාමිනී වෙන්න පුළුවන්ද කියලා කිංජල් අහනකොට කුණාල් කියන්නේ හරියටම හරි එයාගේ ඡායාව තමයි මං දැක්කේ කියලා. ඒකත් එක්කම තමයි මෙතනට ආව ජීවත් කිංජල්ට කියන්නේ කුණාල් කිව්වා හරි ස්කාෆ් එක ගන්න ඇතුළට ආව වෙලාවේදී මමත් දැක්කේ දාමිනීව කියලා. මේ දෙත් එක්කම තමයි හැමෝටම දාමිනී ගැන පැහැදිලි සැකයක් ඇති වෙන්නේ. ඔය අතර වාරේදී කාමරේ ඉඳපු දාමිනී අවුරුදු 15කට කලින් සිද්ධ වුණු පියාදෙව්ගේ මරණය ගැන වාර්තා වුණු නිවුස් ආටිකල් එකක් කියවමින් ඉන්නේ. මෙතනින් 3 වෙනි එපිසෝඩ් එකත් අවසන් වෙනකොට ඊළඟට මොකද වුණේ කියලා දැනගන්න අපි යමු 4 වෙනි කොටසට.
එදා රාත්‍රියත් මේ විදියට ගත වෙලා ගිහින් පහුවෙනිද උදේ වෙනවා. ඔතනදී තමයි ජීව් ඇවිත් දාමිනීව හම්බ වෙලා මෙයාගෙන් අහන්නේ කරන්ට් එක ගිය වෙලාවේ ඔයා ගෙස්ට් එක ඇතුළට ඇවිත් මොකක්ද කරේ කියලා. එතෙන් කොහෙලිට මේ අපරාධය කරේ ඔයා නේද කියලා ජීව් අහනකොට දාමිනී මෙයාට කියන්නේ වෙනස්ම කතාවක්. එතකොට ඔයා මොකද කොහෙලිගේ කාමරේ ඉස්සරහා සෙල්ෆි ගනිමින් හිටියේ? ඒ වගේම කොහෙලිගේ නැතිවෙච්ච බෑග් එක ගැනත් ඔයා දන්නව නේද කියලා. මේ ප්‍රශ්න දෙකත් එක්කම තමයි ජීව්ටත් කට උත්තර නැති වෙන්න. එතකොට තමයි දාමිනී කියන්නේ එක බොරුවක් වහන්න බොරු 1000ක් කියන්න වෙනවා. දැන් මෙතන ඉන්න අපි හැමෝම වෙස්මූණක් දාගෙන ඉන්නේ. මොකද මිනිමරුව තාමත් අපි අතරමයි කියලා. දාමිනී කියපු මේ කතාවෙන් ජීව්ගේ පැත්තට සැකේ එල්ල වෙනකොට මෙයා හෙලි කරන්නේ එදා හවස කොහෙලිව හම්බ වෙන්න මීතයාගේ කාමරයට ගියා. එතකොට මං ඒ දෙන්නගේ කතාවට ඇහුම්කම් දුන්න කියලා. කොහෙලි එතනදි මීතගේ අක්ක වුණු ගීත ගැන තමයි කතා කරේ කීමෙන් ජීව් මෙතනදි කියන්නේ එයා ඇවිත් තිබුණේ මොකක් හරි පලිගැනීමකට කියලයි මට ඇහුනේ කියලා. ඊළඟට කොහෙලි මීතට කියලා තියෙනවා මාව බ්ලැක්මේල් කරන්න එපා. ඒ වෙනුවට මං ඔයාට ඉල්ලන ගාණක් දෙන්නම් මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. නමුත් ඉතින් ඔයා කියන කිසිම දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා මීතා කියනකොට කොහෙලි මෙයාට කියන්නේ පියාව මතකයිද? ඒ වගේම පියාගේ මල්ලි අශීම් තමයි මාවත් මෙහාට ගෙන්වන්න ඇත්තේ. ඔයා මේ ගැන දන්නේ නැහැ කියන්නේ. එතකොට අශීම් මේකට සම්බන්ධ ඇති. සමහර විට එයා දැනටමත් මෙහෙට ඇවිල්ලත් ඇති කියලා. නමුත් මෙහි ඉන්න අය අතරින් අශීම් කියන්නේ කවුද කියලා මං දන්නේ නැහැ කියලා කොහෙලි කියලා තියෙනවා. එදෙන් ජීව් කියපු මේ කතාවත් එක්කම තමයි දාමිනීට තේරුම් යන්නේ මෙතන තවත් එයාලට අපහැදිලි තැන් ගොඩක් තියෙනවා කියලා. දාමිනීට මේ කතාව කියපු ජීව් මෙතනින් යන්න යනකොට තමයි මෙයාලගෙන අවධානයෙන් ඉඳපු අනිමේෂ් එළියට එන්නේ. මේ අතරදී කිංජල් තවදුරටත් මීතාගෙන් ප්‍රශ්න කිරීම කරන්නේ එයාගේ අක්ක වුණු ගීත ගැන. මේත මෙතනදි කියන විදියට අක්කා නැති වෙන්න කලින් එයා එකම වතාවක් අනාථ නිවාසයට අක්කව හම්බ වෙන්න ගිහින් තියෙනවා. නමුත් ඉතින් එතකොටත් එයා මාව එච්චර හොඳට පිළිගත්තේ නැහැ කියමින් මීත කියන්නේ කවුරුත් එයාට නියුන් සහෝදරියක් වුණු මං හිටියා කියලා දැනගෙන ඉඳපු නැති එක සාධාරණයි කියලා. එතෙන් ඒක නිසාම තමයි මම ගීත නෙමෙයි කියන එක කොහෙලෙත් විශ්වාස කරන්න නැත්තේ කියලා මීත මෙතනදි කියනවා. ඔය වෙලාවෙදි තමයි දාමිනී ඇවිත් මේ කතාවට බාධා කරමින් මං ඇතුළට එන්නද අහන්නේ. ඒකත් එක්කම ඇතුළට ආව දාමිනී කිංජල්ගෙන් අහන්නේ පොලිසිය තාමත් එන්නේ නැතුව මොකක්ද කරන්නේ? මලසිරෝට දැන් දවස් දෙකක්ම තියෙනවා කියලා. ඊළඟට දාමිනී මීතර කතා කරමින් මෙයාගෙන් අහන්නේ ගීත ඔයාට පියාගෙන මොනවා හරි කියලා තියෙනවද කියලා. එතකොට තමයි මීත කියන්නේ මං දන්නෙත් ඔයාලා දන්න ටිකම තමයි පියා කියන ඒ ගැහණු ළමයා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙනවා. එතනින් පස්සේ මානසික අවපීඩනය නිසා සේදි විනාසාගෙන කියලා. එදෙන් කොවිඩ් කාලෙදි ගීතා මෙහෙ ඉන්නකොට පොලිසිය ඇවිත් එයාගෙන් ඔය ගැන ප්‍රශ්න කරා කීමෙන් මීත කියන්නේ නමුත් පස්සේ පොලිසිය ඒක සියදිවි නසා ගැනීමක් බව හෙළි කරගත්තා කියලා. මේ කතාවත් එක්කම තමයි දාමිනී කියන්නේ ගීතා COVID-19 වලින් මැරුණා. එතකොට මොනිෂා වගේම කොහෙලිව ඝාතනය කරා. හැමෝටම කලින් පියා මැරුණා. එතකොට දැන් ජීවතුන් අතර ඉන්නේ අශීම් විතරයි කියලා. මේ දෙත් එක්කම තමයි පුදුම වුණු කිංජල් අහන්නේ කවුද එතකොට අශීම් කියන්නේ කියලා. එතකොට තමයි මීත කියන්නේ කොහෙලි මට එදා අශීම් ගැනත් කිව්වා අශීම් කියන්නේ පියාගේ සහෝදරයා කියලා. එදෙන් මොනිෂාව ඝාතනය කරන්න ඇත්තෙත් අශීම්ම තමයි කියමින් මීත කියනකොට කිංජල් අහන්නේ ඇයි ඔයා මට ඔය ගැන කලින් නොකිව්වේ කියලා. මේ කලබල අස්සේ මට ඒක අමතක වුණා කියලා මීත කියනකොට අනිමේෂුත් මේ කාමරයට ඇතුළු වෙනවා. ඊළඟට මේ කාමරයට හැමෝම එකතු වෙනකොට කිංජල් මෙයාලට කියන්නේ පියාගේ කේස් එක ගැන තොරතුරු. මේ කියන විදියට මීට අවුරුදු 5කට කලින් තමයි පියා මරණයට පත් වෙලා තියෙන්නේ. ඒ වෙනකොටත් පියාගේ වයස අවුරුදු 17ක්. ඒ වගේම ඒ කාලේදී කොහෙලිත් අනාථ නිවාසයේ සේවිකාවක් විදියට ඉඳලා තියෙනවා කියමින් කිංජල් කියන්නේ ගීත කියපු විදියට එයත් අනන්‍ය ළමා නිවාසයේ කවුන්ටන් විදියට වැඩ කරලා තියෙනවා කියලා. එදින් පොලිස් වාර්තාවලට අනුව මරණයට පත් වෙනකොටත් පියා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ වගේම එයාගේ පෙම්වතා කවුද කියලා හොයාගන්නත් බැරි වෙලා තියෙනවා. ඊළඟට දාමිනිත් මේ කතාවට එකතු වෙමින් මෙයාලට කියන්නේ මමත් ඔය ගැන විස්තර හොයලා බලලා තිනවා. පියාගේ මරණය සිද්ධ වෙලා තිබුණේ පෙබරවාරි 27. නමුත් පොලිසිය ඒක සීදිවි නසා ගැනීමක් විදියට තහවුරු කළේ මාර්තු 5 වෙනිදා කියලා. ඒ වගේම තමයි සාක්ෂිකාරයන් දීලා තිබුණු ප්‍රකාශات පස්සේ වෙනස් කරලා තිබුණා කියමින් දාමිනී කියන්නේ එතන මොකක්ම හරි දෙයක් සිද්ධ වුණා. නිකමට වගේ පියා සීදිවි නසාගත්තේ නැහැ. එයාව ඝාතනය කරා කියලා උපකල්පනය කරෝතින් දැන් මේ සිද්ධ වුණු ඝාතන වලට හේතුවත් අපිට නිකම්ම ලැබෙනවා කියලා. මොකද කොහෙලි වගේම මොනිෂාගේ මරණ දෙකම පලිගැනීම වෙනුවෙන් සිද්ධ වුණු ඒවා කියමින් දාමිනී මෙතනදී කියන්නේ සීදිවි නසාගත්ත කියන පියා ඇත්තටම ඝාතනයට ලක් වුණු කෙනෙක් නම් පියාගේ සහෝදරයා අශීම් ඒ වෙනුවෙන් පලිගන්නව වෙන්න පුළුවන් කියලා. එතකොට අපි අශීම්ගේ වයස උපකල්පනය කරලා බැලුවතින් ඒ කාලයට 15ක් නම් දැන් අවුරුදු 30ක් විතර වෙන්න ඇති කියලා දාමිනී කියනවා. ඔතනදී තමයි කිංජල් කියන්නේ හොඳ අනුමාන කිරීමක්. ඒ වගේම දැන් මේ කතා කරන අපි අතරේ අශීම් ඉන්නවා කියලා මට හිතෙනවා කියලා. එදෙන් එතකොට ගෙස්ට් එකටම දැන් ඉන්න පිරිමි 4 දෙනයි අනිමේෂ් කිංජල් කුණාල් වගේම ටෝනි මේ 4 දෙනාගෙන් කවුද අශීම් කියන එක තමයි හොයාගන්න තියෙන්නේ. මෙතනින් පස්සේ දවසත් කිසිම හැලහොල්මනක් නැතුව සාමාන්‍ය විදියට ගත වෙලා යනවා. ඒ වගේම පොලිසියත් තාම මෙහාට ආවේ නැහැ. මේ විදිහට එදා රාත්‍රියේදී එළිය ඉඳපු කිංජල් හම්බ වෙන්න ආව. දාමිනී මෙයාට කියන්නේ S2 පියාගත්තත් මට හරියට නිින්ද යන්නේ නැහැ කියලා. එදින් කිසිම දෙයක් ගැන බය වෙන්නේ නැතුව දැන් නිින්දට යන්න කියලා කිංජල් කියනකොට දාමිනී මෙයාගෙන් අහන්නේ ඔයා ගාව වෙපන් එකක් තියෙනවද කියලා. එතකොට තමයි කිංජල් කියන්නේ ඔව් මං ගාව .38 කැලිබර් රිවෝල්වරයක් තියෙනවා කියලා.
ඇතින් මම මෙතන ආරක්ෂාවට ඉන්න නිසා ඔයාලා හැමෝටම බය නැතුව ඉන්න පුළුවන් කියලා කින්ජල් කියනකොට දාමිනී මෙයාගෙන් අහන්නේ කින්ජල්ගේ යාළුවා අනිමේෂ් ගැන. ඒ වගේ මෙයා ඉස්කෝලේ කාලේ ඉඳන්ම ඔයාගේ යාළුවෙක්ද කියලා. අපි එකම ඉස්කෝලේ එකටම ඉගෙන ගත්ත කීමෙන් කින්ජල් කියන්නේ මට දැන් මේ අනිමේෂ් හම්බ වුණේ අවුරුදු 16කට විතර පස්සේ කියලා. ඉතින් ඒක සෑහෙන ලොකු කාලයක් නේ කීමෙන් දාමිනී මෙතනින් ෂොන්නේ මං මූණ ටිකක් හොදගෙන නිදා ගන්න බලනවා කියලා. මේ අතර වාරදී අපිට පෙන්වන්නේ තාමත් නේදි නැතුව ගෙස්ට් එක පුරා ඇවිදින ඇනිමේෂ්ව ඊළඟට තමයි මෙයා දාමිනීගේ කාමරයට ඇතුළු වෙන්නේ. නමුත් ඉතින් ඇතුලේ දාමිනී පේන නොඉඳපු නිසා අනිමේෂ් යන්න හැදුවත් එතකොට තමයි මෙයාට කෙනෙක් වෙවුලන සද්දයක් ඇහෙන්නේ. ඒකත් එක්කම ඇවිත් බලන අනිමේෂ් දකින්නේ දාමිනී වෙවුලමින් අමාරු වෙලා ඉන්න විදිය. ඔය දෙත් එක්කම අනිමේෂ් ඇවිත් මොකද වුණේ අහනකොට දාමිනී අමාරුවෙන් කියන්න බෑග් එකේ තියෙන බෙහෙත් ගැන. ඒකත් එක්කම වහම ක්‍රියාත්මක වුණු අනිමේෂ් මෙයාට බෙහෙත් අරගෙන ඇවිත් දුන්නම ඒකත් එක්කම මෙයා එක දිගටම කියවගෙන යන්නේ ටෝච් එක ගනිපු කෙනාගේ අඩිසටහන් කොරිඩෝ එකේ තියෙනවා. ඒ වගේ මෙයා ගාඩන් එකෙත් ඇවිදලා තියෙනවා කියලා. මෙයා මේ කියපු කතාවෙන් අනිමේෂ් කලබල වෙනවා. ඔය අතරේදී ජීව් ටෝනි දිහා බලන් ඉන්නෙත් සැකයෙන්. මොකද මේ කියන විදියට ඇත්තම ඝාතකයා ටෝනි වෙන්නත් බැරි කමක් නැහැ. මේ අතරේදී දාමිනී සාමාන්‍ය තත්ත්වයට පත් වුණාම මෙයා අනිමේෂ් එක්කම එන්නේ කොරිඩෝ එකට. ඔතනදී දාමිනී අනිමේෂ්ට ඇවිදින්න කියන්නේ මෙයා ඇවිදිනකොට ඇහෙන අඩි ශබ්දය හරියටම අහගන්න. ඔය වෙලාවෙදී තමයි ඇවිදින ගමන් අනිමේෂ් අහන්නේ එතකොට අශීම් මම කියලාද ඔයා හිතන් එන්නේ කියලා. නමුත් ඉතින් නැහැ කියන දාමිනී කියන්නේ මං ඒ කවුද කියලාත් දන්නවා කියලා. එහෙමනම් ඔයා හදන්නේ මට උදව් කරන්නද කියලා අනිමේෂ් අහනකොට දාමිනී ඔව් කියනවා. ඊළඟට මෙයා කාමරයට ඇතුල් වෙනකොට දාමිනී අනිමේෂ්ට වැරදීමකින් අශීම් කියලා කතා කරනවා. එතකොට තමයි අනිමේෂ් හැරිලා බලන්නේ. නමුත් ඊළඟට දාමිනී මෙයාට කියන්නේ අශීම් අපි අතර මෙහෙ ඉන්නවා වෙස්වලාගෙන වෙන නමක් දාගෙන තමයි ඉන්නේ කියලා. ඒවගේම මේ කතාව මං හිතුවට වඩා ගොඩක් සංකීර්ණයි කීමෙන් දාමිනී කියනකොට මේ දෙන්නගේ මේ කතාබහට පැත්තකින් ඉඳපු ටෝනිත් ඇහුම්කම් දෙනවා. මේ අතරදී තමයි දාමිනී අනිමේෂ්ගෙන් අහන්නේ ගෙස්ට් හවුස් එක සිද්ධ වෙන මිනිමරුමක් ගැන ඔයාට කතාව ලියන්න අදහස ආවේ කොහෙන්ද කියලා. ඉතින් ඔයා තාමත් මං ගැන සැක කරනවද කියලා අහන අනිමේෂ් ඊළඟට එයාගේ සටහන් පොතත් මෙයාට පෙන්වමින් කියන්නේ මට අදහස් එන්නේ කාගෙන්වත් නෙමෙයි මගේ ඔළුව ඇතුළෙන්මයි කියලා. ඒකත් එක්කම මේ සටහන් පොත පෙරලපු දාමිනී අනිමේෂ්ට කියන්නේ ඔයා කතාවේ අවසානයත් ලියලානේ කියලා. මෙහෙම කියන දාමිනී පොතත් ආපහු දීලා කාමරෙන් පිටත් වෙලා යනවා. එතකොට තමයි මේක කියවන අනිමේෂ් දකින්නේ කතාවේ අවසානයේ එයා ලිව්වේ නැති වුණත් කවුරුම හරි මේ පොතේ සටහන් කරලා ඒ වගේම මේකේ තියෙන්නේ ගෙස්ට් හවුස් එකේ සේවකයෙක් කෑම විෂවීමකින් මරණයටපත් වෙනවා කියලා. මෙතනින් පස්සේ තමයි හැම කෙනෙක්ම පහළ තට්ටුවට එකතු වෙන්නේ. මෙතනදී අවුලෙන් ඉඳපු දාමිනී මෙයාලගෙන් අහන්නේ පොලිසිය තාමත් පරක්කු ඇයි කින්ජල් එයාලට ආයමත් කතා කරේ නැද්ද කියලා. එතකොට තමයි කින්ජල් කියන්නේ පාරවල් ඔක්කොම ක්ලීන් කරලා වැඩි වෙලාවක් යන්න කලින් එයාලා ඉක්මනට මෙහෙට ඒවි කියලා. මේ වෙලාවේදී තමයි මීතා හැමෝටම කියන්නේ මේ දවස් දෙකේ අපි හැමෝටම හරි හැටි කෑමක් නැහැ. ඒක නිසා දැන්වත් අපි හැමෝම කෑම ටිකක් කාලා ඉමු කියලා. ඒකත් එක්කම කුණල් කුස්සිය පැත්තට යනකොට දාමිනී කියන්නේ මලමිනියක් ඇතුලේ තියාගෙන අපි කොහොමද කෑම කන්නේ කියලා. ඉතින් කෑම නොකා ඉඳලා අපි අමාරුවේ වැටෙනවා කියන මීතා මෙතනදී කියන්නේ කොහොම හරි කෑම ටිකක් හරි කමු කියලා. මේ දෙත් එක්කම තමයි කුස්සියට ගිය කුණල් ආපහු එන්නේ හැම කෙනෙකුටම කැඳ බෙදා ගන්නපු කෝප්පත් අරගෙන. ඒකත් එක්කම තමයි හැම කෙනෙක්ම මේවා කන්න පටන් ගන්න. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් මීතට එකපාරම කැස්සක් ඇති වෙලා කෝපෙත් අතහැරලා මෙයා බිම ඇදගෙන වැටෙනවා. මේ සිද්ධ වුණු දේත් එක්කම තමයි හැම කෙනෙක්ම කලබල වෙන්නේ. මේ වෙලාවෙදිත් කින්ජල් කියන්නේ කාගෑරි ෆෝන් එකකට සිග්නල් තියෙනවා නම් ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කතා කරන්න කියලා. නමුත් ඉතින් ඒ වැඩෙත් හරියන්නේ නැති වෙනකොට මෙලා මීතට වතුරත් ඉහළ බලනවා. නමුත් එතකොට තමයි මෙතන ඉඳපු දාමිනී මීතව පරීක්ෂා කරන්න. ඊළඟට තමයි මෙතන ඉඳපු කුණල්ට තේරුම් ගන්න මීතා ජීවතුන් අතර නැහැ කියන එක. ඉතින් මීතා මේ විදියට මරණයටපත් වුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි කෑම නිසා කියලා හැමෝටම තේරුම් යනවා. එතකොට තමයි ජීවිත මතක් වෙන්නේ දාමිනී කුස්සියේ ඉඳගෙන මේ කැඳයකට මොනවා හරි දානවා එයා දැක්කා කියලා. මේ දෙත් එක්කම තමයි ජීව් කෑ ගහමින් හැමෝටම කියන්නේ දාමිනී තමයි මේ අපරාධය කළේ. මෙයා කුස්සියේදී කැඳයකට මොනවා හරි දැම්මා කියලා. ඉතින් ඔයා මොනවද මේ කියන්නේ? අපි හැමෝම එතකොට ඒ කැඳ තමයි කෑවේ කියලා දාමිනී කියනකොට කින්ජලුත් කේන්තියම දාමිනීට කියන්නේ පළවෙනි දවසේ ඉඳන්ම මට ඔයා ගැන සැකය තිබුණා. කොහෙලගේ ඝාතනය සිද්ධ වෙන වෙලාවෙත් ඔයා ගෙස්ට් එක ඇතුලේ හිටියා. මට ඔව්ද නැද්ද කියලා විතරක් උත්තර දෙන්න කියලා. නමුත් ඉතින් ඔයා මට චෝදනා කරන්නේ මොන හේතුවක් මතද කියලාවත් මං දන්නේ නැහැ කියලා දාමිනී කියනකොට කින්ජල් කියන්නේ පොලිසිය ආවහම මේ දේවල් ගැන බලාගනිවි. දැන් හැම කෙනෙක්ම මෙතනින් එළියට යන්න. මොකද මේකත් දැන් අපරාධ ස්ථානයක් කියලා. එතකොට තමයි කුණල් අඬමින් මෙතනදී කින්ජල්ට කියන්නේ මේ වෙච්ච දේ මට හිතා ගන්නවත් බැහැ. මට තව ටික වෙලාවක් මීතත් එක්ක ඉන්න ඕන කියලා. එතකොට තමයි කින්ජල් කුණල්ටත් අවස්ථාව දෙමින් අනිත් ඇවත් කාමරෙන් එළියට යවන ගමන් මෙතනින් පිට වෙන්නේ. දැන් මේ විදියට එළියට ආව හැමෝගෙම සැකේ තියෙන්නේ දාමිනීගේ දිහාවට. ඊළඟට කුණලුත් ටික වෙලාවකින් ඇවිත් මෙතන වාඩි වෙනවා. මේ විදියට කවුරුත්ම කතා නොකර තවත් ටික වෙලාවක් ගත වෙනකොට තමයි පොලිසිය මෙහාට එන්නේ. ඊළඟට තමයි අනිමේෂ් පොලිසියට මේ වෙච්ච සම්පූර්ණ සිද්ධියම පැහැදිලිව කියන්නේ. මේ වෙලාවේදී කින්ජල් එයත් බර්ඩ් 1 ඉන්ස්පෙක්ටර් විදියට අඳුන්වලා දෙනකොට පොලිස් ඔෆිසර් මෙයාටත් සැලියුට් කරනවා. එතකොට තමයි කින්ජල් කියන්නේ උඩ තට්ටුවේ වගේම මෙතන ඇතුල් කාමරේත් මල සිරුරක් තියෙනවා ඒවා අයින් කරගන්න කියලා.
මේ දෙත් එක්කම පොලිස් කණ්ඩායම ඇතුළත පරීක්ෂාවට යනවා. ඊළඟට තමයි කිංජල් දාමිනිට කිට්ටු වෙලා මෙයාගෙන් අහන්නේ ඔයා කැන්දේකට රටකජු දැම්ම නේද කියලා. ඉතින් ඒක මීතාගේ වැරද්ද කියමින් කිංජල් මෙතනදි මතක් කරන්නේ ගිනිමැලේ ගාවදී මීතා එයාට රටකජු විසයි වගේම මාරාන්තිකයි කියන එක හැමෝටම කියපෝ විදිය. මේ කතාව අහගෙන ඉඳපු දාමිනී තමයි එතකොට මීතව ඝාතනය කරන්න කෑම වලට රටකජු දාලා තියෙන්නේ. ඊළඟට තමයි කිංජල් දාමිනීගෙන් අහන්නේ එතකොට ඔයා කොහෙලිව මරන්න තිබුණු හේතුව මොකක්ද කියලා. ඒවගේම ඔයාට අනාථ නිවාසෙත් එක්ක දින සම්බන්ධයත් අපිට දැනගන්න ඕන කියමින් කිංජල් කියන්නේ ඔයාගේ කාමරේ පරීක්ෂා කරාට පස්සේ කොහෙලිව මරපු ආයුධයත් හම්බ වේවිනේ කියලා. නමුත් ඉතින් දාමිනී මේවට මොකොත්ම කියන්නේ නැහැ. ඔතනදී තමයි පොලිස් ඔෆිසර් ආයමත් ඇවිත් මෙයාලට කියන්නේ උඩතට්ටුවේ තිබුණු එක මල සිරුරක් අපිට හම්බ වුණා. නමුත් මෙතන ඔයා කියපු කාමරේ මල සිරුරක් නැහැ කියලා. මේ කියපු කතාවෙන් හැමෝම ෂොක් වෙනවා. ඊළඟට තමයි කිංජල් ඇතුළු මේ කණ්ඩායම මේ කාමරයට දෝගෙන ඇවිත් බලන්නේ. එතකොට තමයි හැමෝම දකින්නේ මෙතන තිබුණු මීතාගේ මල සිරුර අතුරුදහන් කියලා. කිංජල් වගේම කුණාල්ටත් මේ සිද්ධ වෙච්ච දේ අදාහ ගන්නවත් බැරි වෙනකොට කතාව බලන අපිටත් මේ සිද්ධ වුණේ මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මොකද වුණේ කියලා බලන්න අපි යමු ඊළඟ එපිසෝඩ් එකට. ඇතින් මීතගේ මලසිරුට අතුරුදහන් වීමත් එක්කම කුණල් කේන්තියෙන්ම කෑගහන්න මේ වෙච්ච දේවල් වලට හැමෝම වග කියන්න ඕන. ඒවගේම මෙතන ඉන්න හැමෝම ඇරස් කරන්න කියලා. මේ දෙත් එක්කම කිංජල් මෙයාව සංසුන් කරනකොට කුණල් එක දිගටම කියන්නේ මට මගේ වයිෆ් මීතට සිද්ධ වුණු දේ කියන්න කියලා. ඊළඟට කිංජල් ඇවිත් පොලිස් ඔෆිසර්ට කියන්නේ මේ ගෙදරින් එළියට යන්න පුළුවන් ප්‍රධාන දොරටුවෙන් විතරයි. එතකොට මලසිරුට මේ ගෙදරම කොහේ හරි ඇති හොඳට පරීක්ෂා කරන්න කියලා. ඊළඟට තමයි කිංජල් අනිමේෂ් එක්කත් කතා වෙන්නේ මේ සිද්ධ වෙන දේවල් මට හිතා ගන්නවත් බෑ. එන්නම අපි ලොකු අමාරුවක වැටෙනවා කියලා. ඉතින් මේ වෙන දේවල් එක්කම දාමිනිත් ඉන්නේ හොඳටම කලබල වෙලා. ඊළඟට තමයි පොලිස් කණ්ඩායම ඇතුලේ තිබුණු කොහෙලිගේ මල සිරුරත් එළියට අරගනිමින් කියන්නේ මුළු ගෙදරම හොඳට සෝදිසි කළා. නමුත් තවත් මල සිරුරක් හම්බ වුණේ නැහැ කියලා. එතකොට තමයි කිංජල් මෙයාලට කියන්නේ හරි මම ඒ ගැන සොයා බැලීමක් කරන්නම්. ඒ වගේම කොහෙලිගේ මල සිරුර මරණ පරීක්ෂණයකට යවන්න. එතකොට මේ වෙච්ච සිද්ධියට දැනට අපිට ඉන්න සැකකාරිය තමයි දාමිනී. එයාව ඇරස් කරන්න කියලා. මේ දෙත් එක්කම තමයි ඔෆිසර් මෙයාලට උපදෙස් දෙන්නේ හැම කෙනෙක්ම උදේ වෙනකන් පරිස්සමට ඉන්න. අයමත් වතාවක් ගෙදර සාක්ෂි පරීක්ෂා කරන්න ෆොරන්සික් ටීම් එකක් මෙහාට ඒවි කියලා. එතනින් පස්සේ තමයි ලේඩි ඔෆිසර් කෙනෙක් දාමිනීවත් අරගෙන මෙහෙන් යන්නේ. ඔය වෙලාවේදී අනිමේෂ් මෙයාගේ පස්සෙන් එළියට එනකොට දාමිනී ගොඩක් අසරණ විදියට අනිමේෂ් දිහා බලලා යනවා. මෙතනින් පස්සේ ආයමත් කාමරයට ආව අනිමේෂ්ට මතක් වෙන්නේ දාමිනීව මුලින්ම හම්බ වුණු විදිය වගේම මේ ඉඳපු දවස් දෙකටම එදෙන අතර ඇතිවුණු හිතවත්කම ගැන. මේ වෙලාවේදී තමයි අනිමේෂ්ගේ මතකයට එන්නේ එදා එයාගේ සටහන් පොත දුන්නු වෙලාවේදී එයා නොලියපු මේකේ අවසානයේ දාමිනී කියවපු විදිය. ඊළඟට ආයමත් අනිමේෂ් මේ සටහන් පොත පෙරලලා බලනකොට තමයි ඇතුලේ තිබුණු නෝට් එකක් මෙයාට හම්බ වෙන්නේ. දාමිනී ලියලා තිබුණු මේ සටහනෙන් කියන්නේ මගේ කාමරේ දුඹුරු පාට බෑග් එකක් තියෙනවා. ඒක අරගෙන ඔයා ගාව තියාගන්න කියලා. ඒකත් එක්කම තමයි අනිමේෂ් කාටත් හොර රහසෙම ඇවිත් දාමිනීගේ කාමරයට ඇතුල් වෙන්න. ඊළඟට මෙතන තිබුණු එයාගේ බෑග් එක පරීක්ෂා කරන්නේ. එතකොට තමයි ඇතුලේ බ්‍රවුන් පේපර් කවර් එක ඔතල තිබුණු දෙයක් අනිමේෂ්ට හම්බ වෙන්නේ. ඊළඟට තමයි අනිමේෂ් ඉක්මනටම මේක හංගගෙන මෙතනින් අරගෙන යන්නේ. මෙතනින් පස්සේ තවත් ටික වෙලාවක් ගත වෙලා ගිහින් එදා මැදියම් රෑ උදා වෙනකොට තමයි හරිම අස්වාභාවික පුදුම සහගත දෙයක් සිද්ධ වෙන්නේ. මොකද නිදාගෙන ඉඳපු අනිමේෂ් ඇහැරෙන්නේ එළියෙන් ගැහණු කෙනෙක් කියන සින්දුවක් ඇහෙනකොට. මේ සද්දෙම කිංජල්ටත් ඇහෙනකොට මේකට අහන වෙන කාගේවත් නෙමෙයි මීතාගේ කියලා මෙයාටත් තේරුම් යනවා. ඔය දෙත් එක්කම කෙනෙක් කිංජල්ගේ දොරට තට්ටු කරනකොට තමයි බය වෙලා ඉඳපු කිංජල් තුවක්කුවත් අරගෙන මේ දොර විවෘත කරන්නේ. එතකොට මේ කාමරයට ඇතුල් වෙන්නේ අනිමේෂ්. ඔය වෙලාවේදී අනිමේෂ් කිංජල්ගෙන් අහන්නේ මට ඇහෙන දේ ඔයාටත් ඇහෙනවද කියලා. මේ දෙත් එක්කම තමයි කිංජල් කියන්නේ මටත් ඒක ඇහෙනවා. නමුත් ඒක කොහොමත් වෙන්න බැරි දෙයක්. ඔයා මේ කාමරයට වෙලා ආරක්ෂිතව ඉන්න. මං එළියට ගිහින් මේ මොකක්ද බලන්නම් කියලා. මේ දෙත් එක්කම තමයි කිංජල් කොරිඩෝ එක දිගින් ඇවිත් මේ කටහඬ ඇහෙන පැත්තට ගමන් කරන්නේ. එතකොට තමයි කිංජල් දකින්නේ කුණාලුත් එළියට ඇවිත් මේක අහගෙන එන්නේ කියලා. ඉතින් මේ මොකද වෙන්නේ කියලා කුණාල්ටත් හිතා ගන්න බෑ. ඊළඟට තමයි කිංජල් මං මේ ගැන බලන්නම් කියන ගමන් එළියට එන්නේ. එතකොට තමයි මෙයාට පේන නොපෙනෙන ගානට මීතාගේ ඡායාව මෙතනින් යන්නේ. ඒකත් එක්කම තමයි කිංජල් මීතාගේ පස්සෙන් කැලෑවට ඇතුළු වෙන්නේ. මෙතනදී තමයි ගහක් පිටිපස්සේ ඉඳපු මීතා සින්දුවක් කියන ගමන් කිංජල්ගේ ඉස්සරහට එන්නේ. මේ දේ දැක්කට පස්සේ හොඳටම බය වුණු කිංජල් ඊළඟට තුවක්කුව එළියට අරගෙන මෙයාට දික් කරගෙන කියන්නේ මේක කොහෙත්ම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඔයා ජීවතුන් අතර ඉන්න විදියක් නැහැ. ඒ වගේම මේක මං දකින හීනයක් කියලා. නමුත් ඉතින් මීතාගේ ගායනාව නතර වෙන්නේ නැහැ. මේකෙන් තවත් අවුල් වෙන කිංජල් ඊළඟට කෑ ගහමින් කියන්නේ ගීතා ඔයාට මට බොරු කරන්න බෑ. ඔයා මගේ නංගිව මැරුවා. ඉතින් අනිත් අය වගේම ඔයාටත් මැරෙන්න සිද්ධ වෙනවා කියලා. නමුත් එතකොටම කිංජල්ගේ අතට වැදුණු ගල් පහරකින් මෙයාට තුවක්කුව අතහැරෙනවා. ඊළඟට මෙතනට ආව අනිමේෂ් තුවක්කුව අල්ලගන්නකොට කුණල් ඇවිත් මීතා ගාවට යනවා. ඒකත් එක්කම දාමිනිත් මෙතනට එන්නේ නිකම්ම නෙමෙයි පොලිස් කණ්ඩායමත් එක්කම.
ඉතින් මේ සිද්ධ වුණු දේත් එක්කම කින්ජල් අතටම කොටු වෙනකොට දාමිනී මෙයාට කියන්න එකම එක වැරද්දක් නිසා ඔයාගේ සම්පූර්ණ සැලැස්මම කන පිට ගැහුණා කියලා. ඉතින් මොනිෂා වගේම කොහෙලිවත් ඝාතනය කරේ ඔයාම තමයි කියලා දාමිනී කියනකොට මේකෙන තේරුමක් නොතිබුණු අනිමේෂ් ඒ කොහොමද කියලා අහනවා. එතකොට තමයි දාමිනී කියන්නේ කින්ජල් ඇත්තටම පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් නෙමෙයි. මෙයා තමයි අපි මෙච්චර වෙලාවක් හොයපු අශීම් කියන අපි අතරම ඉඳපු ද්‍රෝහියා කියලා. මේ කතාවත් එක්කම වීරුවෙන් කෑ ගහන කින්ජල් දාමිනීට පහර දෙන්න සැරසෙනකොට පොලිස් ඔෆිසර් පැනලා මෙයාව නවත්ත ගන්නවා. ඒකත් එක්කම තමයි දාමිනී හෙලි කරන්නේ ඔයා කරපු පළවෙනි වැරද්ද තමයි මුර්ෂිදාබාද් වල පොලිස් අධිකාරී සෙන්ගුප්තව අඳුරනවා කිව්ව කතාව කියලා. ඉතින් ඔයාලට මතක ඇති දාමිනී මුලින්ම හම්බ වෙලා අඳුන්වල දෙන වෙලාවේදී මේ ගැන ඇහුවා. එතකොට කින්ජල් උත්තර දුන්නේ ඉන්ස්පෙක්ටර් සෙන්ගුප්තව අහලා තිනව නමුත් හම්බ වෙලා නැහැ කියලා. නමුත් ඉතින් දාමිනී ඒ වෙලාවේදී පොඩි ට්‍රික් එකක් දාලා තියෙන්නේ. මොකද මුර්ෂිදාබාද් වල කවදාවත් අරුන් සෙන්ගුප්තා කියලා ඉන්ස්පෙක්ටර් කෙනෙක් නැහැ. ඊළඟට ඔයා කරපු දෙවෙනි වැරද්ද කියමින් දාමිනී මෙතනදී කියන්නේ මොනිෂාගේ ඝාතකයා එයාට 27 වතාවක් පිහින් එන්න කියන එක පොලිසිය එළියට කියපු නැති තොරතුරක් කියලා. එතකොට පොලිසිය නොවුණු ඔයා ඒ ගැන දැනගත්තේ වෙන මොකක් නිසාවත් නෙමෙයි. මොකද ඔයාගේ අද්දකින් තමයි 27 වතාවක් පිහින් ඇනලා මොනිෂාව ඝාතනය කරේ කියලා. එතකොට තමයි අපිට පෙන්වන්නේ එදා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේදී කින්ජල් මේ ඝාතනය කරපු විදිය. ඊළඟට දාමිනී අනිමේෂ්ට කියන්නේ ඔයා ගාව තියෙන දුඹුරු පාට කවරේ තමයි කොහෙලිගේ මිනිමැරුම් ආයුධය තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට පෙන්වන්නේ එදා කරන්ට් එක ගිහපු වෙලාවේදී කොහෙලිගේ කාමරයට ආව කින්ජල් මේ පිහිය පාවිච්චි කරලා කොහෙලිව බෙඩ්ෂීට් එකකින් වහලා මෙයාව ඝාතනය කරපු විදිය. එතනින් පස්සේ තමයි මේ විදියට හෙළිදරව් වුණු කොන්ක්‍රීට් එවිඩන්ස් එක්කම පොලිසිය කින්ජල්ව මෙතනින් අරගෙන යන්නේ. මේ වෙලාවේදී තමයි අනිමේෂ් අහන්නේ එතකොට මීතාගේ සිද්ධිය කොහොමද වුනේ කියලා. එතකොට තමයි දාමිනී කියන්නේ මට පොඩි අවදානමක් ගන්න සිද්ධ වුණා. මොකද කින්ජල් කුස්සියට ඇවිත් කැඳ එකට රටකජු එකතු කරන එක මං බලාගෙන හිටියේ කියලා. එතකොට තමයි මේ සැලසුම මං හැදුවේ කියලා දාමිනී අනිමේෂ්ගෙන් අහන්නේ. ඇත්තටම ඔයා තමයි කින්ජල්ව එක්කගෙන මෙහාට ආවේ. ඔයාට යව හම්බුනේ කොහෙදද කියලා. මේ දෙත් එක්කම අපිට පෙන්වන්නේ අනිමේෂ් මෙහෙට නතරෙදි තේ බොන්න නැවතුවාම අහම්බෙන් වගේ මෙතන ඉඳපු කින්ජල්ව දැකලා කතා කරපු විදිය. ඊළඟට හැමෝම එක්ක ගෙස්ට් එකට ආව අනිමේෂ් මෙතනින් එහාට කින්ජල් ගැන එයා දන්න කතාව කියනවා. අනිමේෂ් කියන විදියට කින්ජල් එයාලගේ ඉස්කෝලේට ඇවිත් එකතු වෙලා තියෙන්නේ 2007 2008 කියන අවුරුද්දක. ඉතින් එයාට වෙනත් නමක් තියෙනවා කියලා නොදන්න අපි එයාට කිව්වේ කින්ජල් කියමින් අනිමේෂ් කියන්නේ ඉස්කෝලෙන් පස්සේ එයාගෙන කිසිම ආරංචියක් තිබ්බේ නැහැ. එතනින් ගොඩ කාලයකට පස්සේ තමයි මෙහෙදී ආව මට මොන ගැහුනේ කියලා. ඉතින් එතනදී පොලිස් නිලධාරියෙක් ඒ වගේම මෙහෙට නිවාඩුවට ආව කිව්වහම මං එයාට මං නවතින්නේ අනන්‍ය ගෙස්ට් එකේ කියලා කිව්වා. එතකොට එයාටත් මාත් එක්ක එන්න ඕන වුණා කියලා. ඒත් ඉතින් මං කලින්ම රූම් එකක් බුක් කරලා තිබුණු නිසා එයාට රූම් එකක් ලැබෙයිද කියලා අපි අවිශ්වාසයෙන් හිටියේ. නමුත් එදා උදේ බුකින් එක කැන්සල් වෙන බව එයා දැනන් ඉඳලා තියෙනවා කියලා. මේකත් එක්කම තමයි මීතා කියන්නේ දීපක් මල්හෝත්‍ර නමින් තිබුණු බුකින් එකක් එදා උදේ කැන්සල් වුණා. ඒකත් එක්කම අපිට පෙන්වන්නේ මේ නමින් බුකින් එක දාපු කින්ජල් තමයි එදා උදේ කෝල් කරලා කටහඬත් වෙනස් කරලා දීපක් මල්හෝත්‍ර නමින් එයා කරලා තිබුණු බුකින් එක කැන්සල් කරේ කියලා. මොකද අතරමකදී නොහිතපු විදියට එයාට අනිමේෂ් හම්බ වුණා. දැන් අනිමේෂ්ගේ යාළුවා කින්ජල් විදියට පෙනී ඉන්න ගමන් එයාට අනන්‍ය ගෙස්ට් එකට එන්න වෙලා තියෙනවා. මේකත් එක්කම දාමිනී පැහැදිලි කරන්නේ එතකොට අනිමේෂ් හම්බ වුණු නිසා තමයි එයා දීපක් විදියට මෙහාට එන්නේ නැතුව කින්ජල් විදියට මෙහාට ආවේ කියලා. එතනින් පස්සේ තමයි අනිමේෂ් එක්ක ඉන්න වෙලාවක මමත් මෙහාට ආවහම මටත් එයාව හම්බ වුණේ කියලා දාමිනී කියනකොට අනිමේෂ් අහන්නේ එතකොට ඔයා ඇත්තටම කවුද කියලා. එතකොට තමයි දාමිනී කියන්නේ මං සාමාන්‍ය සංචාරකයෙක් නෙමෙයි ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් කියලා. ඒ වගේම තමයි ප්‍රයිවට් ඉන්වෙස්ටිගේෂන් ඒජන්සි එකකට මං වැඩ කරනවා කියමින් දාමිනී කියනකොට හැම කෙනෙක්ම පුදුම වෙනවා. මොකද කවුරුත් මේ ගැන නිකමටවත් අනුමාන කරේවත් නැහැ. ඊළඟට තමයි ටෝනි මෙයාගෙන් අහන්නේ එතකොට ඔයා මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේ දෙත් එකම දාමිනී හෙලි කරන්නේ ඒක නම් තනිකරම අහම්බයක්. මොකද මං මගේ බොස් එක්කම එදා පබ් එකේ තිබුණු පාටි එකට ගියා. එතනදී වොෂ්රූම් එකට ගිය වෙලාවේ මං මොනිෂාව දැක්කා. ඊළඟට මෙයා බිම දාලා ගිහපු කොල කෑල්ලත් මට හම්බ වුණා කියලා. ඒ වෙලාවේ මත් වෙලා ඉඳපු මොනිෂා මේ කොලේ හරියට කියවන්නේ නැතුව මේක බිම දාලා ගියාට දාමිනී මේක කියවනවා. එතකොට මේකේ තියෙන්නේ අනන්‍ය ළමා නිවාසයේ පියාගේ ඝාතනයේට පලි ගැනීම අද රාත්‍රියේ සිද්ධ වෙනවා කියලා. මේ දෙත් එක්කම මොකක් හරි අවුලක් වෙනවා කියලා තේරුම් ගිය දාමිනී එළියට ඇවිත් මොනිෂාට කතා කරන්න හැදුවත් මෙයා කායයෙන් ඒ වෙනකොටත් පිටත් වෙලා. ඊළඟට දාමිනී හෙලි කරන්නේ මට ඇතිවෙච්ච සැකය හරියටම හරි. එදාම එළි වෙන්න මොනිෂාගේ ඝාතනය ගැන ආරංචියක් ලැබුණා. ඒ වගේම උදේ වෙනකොට මමත් අපරාධ ස්ථානයට ගියා කියලා. මෙතනදී තමයි දාමිනීට පොලිස් නිලධාරීන් අතර වෙච්ච කතාබහෙන් දැනගන්න ලැබෙන්නේ මොනිෂාගේ මරණයට කලින් අන්තිම කෝල් එක ඇවිත් තියෙන්නේ කොහෙලි මිත්‍රගෙන් කියලා. එතනින් පස්සේ තමයි දාමිනී මේ මිනිමැරුම ගැන එයාගේම විමර්ශනයක් ආරම්භ කරන්න. ඒ අනුව කොහෙලි ගැන විස්තර හොයන දාමිනීට දැනගන්න ලැබෙන්නේ මේ දෙන්නම අනන්‍ය කියන ළමා නිවාසයේ වැඩ කරලා තියෙනවා කියලා. එතනින් පස්සේ ළමා නිවාසයත් එක්ක මෙයාලගේ තොරතුරු හොයාගෙන යනකොට මොනිෂා වගේම කොහෙලි කියන්නේ ගොඩක් දූෂිත දෙන්නෙක් කියලා මං හොයාගත්තා කියලා. එතකොට දාමිනී කියන්නේ කවුරුත් නොදන්න මෙතන වැදගත්ම කාරණේ විදියට මට හොයාගන්න පුළුවන් වුණේ මොනිෂාගේ හස්බන්ඩ් වුණු නිෂිත් ගැන විස්තර කියලා. ඒ අනුව තමයි දාමිනී හෙලි කරන්නේ ළමා නිවාසයේ බාරකාරයෙක් විදියට ඉඳපු මොනිෂාගේ හස්බන්ඩ් නිෂිත් හැම දවසකම රාත්‍රියේ ළමා නිවාසයේදී පියාව රේප් කරලා තියෙනවා කියලා.
දෙකෙන් දිගටම සිද්ධ වෙලා තිබුණු ඒ අපරාධයෙන් පස්සේ ප්‍රියා ප්‍රෙග්නන්ට් වුණා කියමින් දාමිනී මෙතනදී අනිමේෂ්ට කියන්නේ අන්න එතනින් තමයි ඔයාගේ යාළුවා කිංජල් එහෙම නැත්නම් පියාගේ මල්ලි වුණු අශීම් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කියලා. මොකද අක්කත් එක්ක ළමා නිවාසයේ ඉඳපු අශීම් අක්කට සිද්ධ වෙන මේ දේවල් හැම දෙයක්ම බලාගෙන ඉඳලා තියෙනවා. මෙතනින් පස්සේ දාමිනී හෙලි කරන විදියට පියා ගැප් ගැනීමට ලක් වුණාට පස්සේ ළමා නිවාසයේ අය මෙයාව නීති විරෝධී ගබ්සාවකට අරගෙන ගිහින් තියෙනවා කියලා. එතනදී සිද්ධ වුණු අධික රුධිර වහනය නිසා පියා මරණයට පත් වෙලා එතනින් පස්සේ තමයි මොනිෂා නිෂිත් කොහෙලි වගේම ගීතා එකතු වෙන්නේ මේ කේස් එක එළියට යන්න නොදී රහසක් විදියට තියාගන්න. ඒ අනුව තමයි මීතාගේ අක්කා වුණු ගීතා කොහෙලිත් එක්ක එකතු වෙලා පියාගේ මරණය සියදිවි නසා ගැනීමක් විදියට සෙටප් කරලා තියෙන්නේ. මෙල මේ විදියට පියාගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා මේ කාමරෙන් එල්ලලා තියලා මෙතනින් පැනගන්නවා. ඊළඟට තමයි මේ වෙන සිදුවීම් ගැන බලාගෙන අවධානයෙන් ඉඳපු අශීම් කාමරයට ඇවිත් බලනකොට දකින්නේ අක්කට සිද්ධ වෙලා තිබුණු දේ. ඉතින් මෙතනින් මේ එපිසෝඩ් එකත් අවසන් වෙනකොට දාමිනීගේ මේ සැලසුමේ තාමත් නොපැහැදිලි තැන් පැහැදිලි කරගන්න අපි යමු අවසන් එපිසෝඩ් එකට. ඒ අනුව දාමිනී හෙලි කරන විදියට ගීත වගේම කොහෙලි පොලිසියට දීපු කටඋත්තර වලින් එල කියලා තියෙන්නේ පියාට ළමා නිවාසයේ පිටත කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පස්සේ පියා ප්‍රෙග්නන්ට් වෙලා තිබුණා. එතනින් පස්සේ ඇතිවෙච්ච මානසික අවපීඩනය නිසා සේදිවි නසාගෙන කියලා. එදින් එතනින් පස්සේ නිෂිත් වගේම මොනිෂාට තිබුණු සල්ලි බලය පාවිච්චි කරලා පොලිසිය මේ ගැන කරන විමර්ශනය නතර කරලා මේක සුයිසයිඩ් කේස් එකක් විදියට වහලා දැම්ම කියලා. නමුත් ඉතින් මේ අතර වාරයේදී තමයි ළමා නිවාසයේ ඉඳපු පියාගේ මල්ලි අශීම් ආගියතක් නැති වෙන්නම අතුරුදහන් වෙලා තියෙන්නේ. ඒකත් එක්කම තමයි අනිමේෂ් කියන්නේ එහෙම පැනලා ගිහින් ඊට අවුරුද්දකට පස්සේ තමයි අපේ ඉස්කෝලේට කිංජල් විදියට අශීම් සම්බන්ධ වුණේ කියලා. මෙතනින් අපිට පෙන්වන්නේ පළවෙනි එපිසෝඩ් එකේ තවත් සිදුවීමක්. ඔයාලට මතක ඇති මොනිෂා පබ් එකේදී කෙනෙකුගේ ඇඟේ හැපුණා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි මෙයාගේ පස්සෙන්ම ඇවිත් ඉඳපු අශීම්. එදින් අශීම් එහෙම නැත්තම් කිංජල් මේ විදියට මොනිෂා ගැන අවධානයෙන් ඉඳලා මෙයාගේ ඩ්‍රයිවර් මිහිරට හොඳටම බොන්න දීලා එතනින් පස්සේ තමයි කායක අරගෙන මොනිෂාත් එක්කම පිටත් වෙලා එන්නේ. එතනින් පස්සේ තමයි කායක මග නතර කරලා මොනිෂාටත් පහර දීලා මෙයාව කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට අරගෙන ආව. කිංජල් මෙයාට පෙන්වන්නේ අක්කා පියාගේ ෆොටෝ එකක්. එතකොට තමයි මොනිෂා දැනගන්නේ ඇත්තටම මේ කවුද කියලා. මෙතනදී දාමිනී හෙලි කරන විදියට කිංජල් එහෙම නැත්නම් අශීම් මොනිෂාව ඝාතනය කරා. ඊට පස්සේ කොහෙලිව ඝාතනය කරා. ඊළඟ ඉලක්කයේ විදියට එයා තෝරගත්තේ ගීතව කියලා. නමුත් ඉතින් ගීත ජීවතුන් අතර නැහැ කියලා කිංජල් දැනන් ඉඳලා නැහැ වගේම අනන්‍ය හෝම් ස්ටේ එක ගැන ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් දැක්කට පස්සේ තමයි මේ ඉන්න ගීත කියලා හිතන අශීම් කොහෙලිවත් මෙහෙට ගෙන්ව ගන්න සැලසුම හදලා එතනින් පස්සේ ගීතව ටාගට් කරන්නේ. මෙතනින් දාමිනී සම්බන්ධ වෙන්නේ අතීත කතාවකට. මොකද දාමිනී කොහෙලි ගැන ඔත්තු බලමින් ඉන්න අතරේ තමයි දවසක් යාට ලැබිලා තිබුණු ලියුමක් දැකලා කලබල වෙන්නේ. මෙතනින් පස්සේ කොහෙලි කෙනෙකුට කෝල් එකක් දීලා ගමනක් යන සැලසුම් කරනවා. එතනින් පස්සේ මෙයා පිටත් වුණාම තමයි දාමිනී හොර රහසෙම කොහෙලිගේ ගෙදරට ඇතුල් වෙලා එයාට ලැබුණු අර ලියුම කියවන්නේ. ඉතින් අන්න ඒක තමයි අපි කලිනුත් දැකපු ලියුම. මේකේ පෙබරවාරි 27 වෙනිදා අනන්‍ය හෝම් ස්ටේ එකේදී හම්බ වෙමු කියලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා ආවේ නැත්තම් පබ්ලික් ඩොමේන් එකක්. ඒ කියන්නේ වෙබ්සයිට් එකකට ඔයා කරපු හැම දෙයක්ම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක පබ්ලිෂ් කරනවා කියලා තර්ජනය කරලා තියෙනවා. මේ විදිහට බ්ලැක්මේල් වුණු කොහෙලි කියපු විදියටම මෙහෙට ආවා. එතනින් පස්සේ තමයි එදා රාත්‍රියේම කිංජල් එයාව ඝාතනය කරේ කියලා. නමුත් ඉතින් කිංජල් කීයටවත් මර්ඩර් වෙපන් එක එළියට අරගෙන ගියේ නැහැ කියමින් දාමිනී මෙතනදී කියන්නේ ජනලෙන් ඒක එළියට විසික් කරේ සැලසුමක් ඇතුව කියලා. නමුත් ඉතින් ඊට කලින් ක්‍රියාත්මක වුණු දාමිනී එතනදී තමයි සමත් වෙන්නේ කිංජල් විසිකරපු පිහිය හොයාගන්න. මොකද කොහෙලිගේ ඝාතනයෙන් පස්සේ දාමිනී ලොකු සෝදිසි මෙහෙයුමක් කරලා තිබුණා. එතනින් පස්සේ ඔයාලට මතක ඇති කිංජල් අනිමේෂ් එක්කම මිනි මෙරුම් ආයුධය ජනලෙන් එළිය ඇති කියලා අනුමාන කරලා හොයන්න ගිහිපු විදිය. ඉතින් අන්න ඒකත් කිංජල්ගේ සැලසුමේම කොටසක්. ඊළඟට තමයි දාමිනී හෙලි කරන්නේ කාටවත්ම තේරුම් නොගිය තවත් වැදගත් කාරණාවක්. ඉතින් ඒක තමයි කිංජල්ගේ දණහිස් වල තිබුණු ආබාධය. ඉතින් අශීම් එහෙම නැත්තම් කිංජල් දැකපු පළවෙනි මොහොතේම දාමිනීට මේක නෝට් වෙලා තියෙනවා. මෙයා කියන විදියට කිංජල් ඇවිදිනකොට සාමාන්‍ය කෙනෙකුට වඩා අංශක 30ක් කකුල හරවලා තමයි ගමන් කරන්නේ. එතකොට කොහෙලිගේ ඝාතනය සිද්ධ වෙන වෙලාවේ මං කොරිඩෝවට ඇවිත් හිටියා කියමින් දාමිනී කියන්නේ මට මගේ කාමරේ ලොක් කරන්න අමතක වුණු නිසායි මං ආයෙමත් ආවේ කියලා. එතකොට මට මිනිමරු වගේ අඩි ශබ්දය පැහැදිලිවම ඇහුණා කියමින් දාමිනී කියන්නේ ඊළඟට මං හැම කෙනෙක්ම එතනින් ඇවිදින ශබ්දය අහගෙන හිටියාම මට ඒක ආයෙමත් තහවුරු වුණා කියලා. මොකද අනිත් හැම කෙනෙක්ම මෙතනින් ඇවිදගෙන යනකොට සාමාන්‍ය ශබ්දයක් ආවා. කිංජල් ඇවිදින විදියත් එක්ක මෙයාගෙන් එන්නේ ගොඩක් අඩු ශබ්දයක්. එතකොට මිනිමරුම සිද්ධ වුණු වෙලාවෙත් ඇහුණ මේ ශබ්ද නිසා අපරාධකාරයා කිංජල් කියන එක දාමිනී තේරුම් අරන් තියෙනවා. ඊළඟට දාමිනී තවත් වැදගත් හෙළිදරව්වක් කරනවා. ඉතින් අන්න ඒක තමයි කිංජල් එහෙම නැත්තම් අපි දන්න අශීම්ගේ අක්කා වුණු පියාටත් මේ කියන දණහිස ආබාධයම තිබුණා. එතකොට මේක යාට පරම්පරාවෙන් ආපු දෙයක් කියලා. ඒ විතරක් නෙමෙයි කියමින් දාමිනී මෙතනදි පෙන්වල දෙන්නේ ඒ වගේ දණහිස ආබාධයක් තියෙන කෙනෙකුට කවදාවත් පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන්නත් හැකියාවක් නැහැ කියලා.
නමුත් මෙතනදි තමයි අනිමේෂ් ප්‍රශ්නයක් මතු කරන්නේ කොහෙලි ඝාතනයට ලක්වෙච්ච වෙලාවේ මමත් එක්කම කිංචලුත් ගිනිමැලේ ගාව හිටියනේ කියලා. මේ දෙත් එක්කම තමයි දාමිනී පැහැදිලි කරන්නේ එතනදී අපි ගොඩක් දේවල් ගැන කතා කරා සින්දු කියලා අපි හිටියේ වෙනම ලෝකෙක. ඒ අතරදී අපි හැමෝටම මතක තියෙන්නේ කරන්ට් එක ගිහිපු වෙලාවේ අපි හිටපු තැන් විතරයි කියලා. ඒ වගේම වටපිටාව බලාගන්න ගිනිමැලේ එළියත් ප්‍රමාණවත් උනේ නැහැ කියන දාමිනී පැහැදිලි කරන්නේ එතනින් පස්සේ තමයි යථාර්ථය වෙනස් වුනේ. මොකද එතකොටයි කිංචලයාගේ සැලසුම ක්‍රියාත්මක කරේ කියලා. මොකද කිංචල් මෙහෙට එන්න කලින්ම දැනගෙන ඉඳලා තියෙනවා මේ ප්‍රදේශයට රාත්‍රී එකම වෙලාවක විදුලි විසන්ධි වෙනවා කියලා. ඉතින් කුණල් මේ කතාව පළවෙනි එපිසෝඩ් එකේදීම මේතත් එක්කත් කියලා තිබුණා. ඒ හේතුව නිසාම තමයි කුණල් හැමදාම එමර්ජන්සි ලයිට් එකක් charge කරන්නේ. ඊළඟට තමයි මීතා දාමිනීගෙන් අහන්නේ ඔයා හැම දෙයක්ම හොයාගන්නපු විදිය හරිම පුදුම සහගතයි. නමුත් ඔයාට කොතනකදීවත් අපි ගැන සැකයක් හිතුනේ නැද්ද කියලා. ඔය දෙත් එක්කම තමයි දාමිනී කියන්නේ මං ඇත්තටම කවුරුවත්ම විශ්වාස කරේ නැහැ. නමුත් එමර්ජන්සි ලයිට් එක තියෙන තැනට උස බැලුවහම කිංජල්ට ඒක එතනින් ගන්න පුළුවන් වුණත් අයමත් ඒක එතනින් තියෙන එක ටිකක් අමාරු වැඩක් කියලා. එතකොට කරන්ට් එක ගිය මුල්ම වෙලාවේ කුණල් හැමෝටම කියලා ඇතුළට ගිය හැටි අපිට මතකයි. ඒ අතර කාලයේදී තමයි විනාඩි කිහිපයක් ඇතුළත කොහෙලිවත් ඝාතනය කරපු කිංජල් කිසිම දෙයක් නොදන්න ගානට අයමත් ගිනිමැලේ ගාවට ඇවිත් තිබුණේ කියලා. ඊළඟට තමයි අනිමේෂ් අහන්නේ එතකොට මීතව මරන්න හැදුවේ ඇයි කියලා. ඔය දෙත් එක්කම දාමිනී කියන්නේ පොන්චි කාලේ ඉඳන්ම පලිගැනීමේ අදහස ඔළුවේ තිබුණු කිංජල් ගීතවත් මරන්න ප්ලෑන් කරන් හිටියා. නමුත් ගීත කලින්ම මැරිලා කියලා දැනගත්තාම ඒකෙන් එයාට සැනසීමක් ලැබුණේ නැති නිසා ගීතගේ පෙනුම තිබුණු මීතව මරන්න සැලසුම් කරන්න ඇති කියලා. නමුත් ඉතින් කිංජල් මීතව විශ්වාස කරේ නැත්තම් එයා හිතන්න ඇත්තේ ගීත වෙනත් නමක් අරගෙන ලොකු බොරුවක් කරලා මෙතන පදිංචි වෙලා ඉන්නවා කියලා. ඉතින් අන්න ඒ වෙනුවෙන් තමයි එදා ගිනිමැලේ වෙලාවේදී අනිමේෂ්ගේ කතාව අතරතුරේදී මීතා එයාට රටකජු විසයි කියලා හෙලි කරපු එක කිංජල් පාවිච්චි කරන්නේ. එතනදී කිංජල් ගැන ඇහැ ගහගෙන ඉඳපු දාමිනී මීතා වගේම කුණල්ටත් මේ ගැන කියලා එයාගේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව මීත රටකජු දාපු මේ කැන්ද එක කනවා කියලා මේක කන විදියට රඟපෑමක් කරලා එතනින් පස්සේ තමයි බිම වැටිලා මරණයට පත් වෙන්නේ. නමුත් ඉතින් මේක තනිකරම බොරු මරණයක්. එතනින් පස්සේ හැම කෙනෙක්ම කාමරෙන් අයින් වුණාම කුණල් මීතත් එක්ක කාමරේ තනි වුණා. ඔයාලට මතක ඇති. එතනදී කුණල් මීතව අවදි කරන්නේ කාටවත්ම නොපෙනී ගිහින් මෙහි තිබුණු බේස්මන්ට් එකේ හැංගෙන්න කියලා. එතනින් පස්සේ හැංගිලා ඉඳපු මීතා එදා රාත්‍රියේදී එළියට ආවා. එතනින් එහාට සිද්ධ වෙච්ච දේ අපි දැනටමත් දන්නවා කියලා තමයි දාමිනී කියන්නේ. නමුත් ඉතින් ඊට කලින් පොලිසිය ආපු එක කිංජල්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා කියමින් දාමිනී හෙලි කරන්නේ කිංජල් කිසිම වෙලාවක පොලිසියට කෝල් කරලා තිබුණේ නැහැ. ඒ ගැන මං දැනගත්තේ පොලිසියට කතා කරාට පස්සේ කියලා. එතකොට පොලිසියට කතා කරනවා කියලා කිංජල් රංගපාලා විතරයි කියමින් දාමිනී කියන්නේ මොන පාරක්වත් අවහිර වෙලත් නැහැ. ඇතරම කුණල් කරපු දැනුම් දීමක් එක තමයි පොලිසිය මෙහාට ආවේ කියලා. එතනින් පස්සේ පොලිසිය දාමිනීව අරගෙන යන විදියට එළියට ගියත් මේල කරලා තියෙන ඇත්තටම කැලෑවේ හැංගෙන එක. ඊළඟට තමයි හොර රහසේම අයමත් ගෙස්ට් එක පැත්තට ආව දාමිනී මීතට සංඥාව දෙන්නේ එළිය ඇවිදින ගමන් කිංජල්ව කන්ෆියුස් කරලා කැලෑවට ගෙන්ව ගන්න කියලා. මේ හෙළ දරුවත් එක්කම තමයි ටෝනි දාමිනීගෙන් අහන්නේ ඔයා කලින්ම කිංජල් ගැන දැනගෙනත් ඇයි මොකුත්ම නොකර හිටියේ කියලා. එතකොට තමයි දාමිනී කියන්නේ මට මොනවත් කරන්න සාක්ෂි තිබුණේ නැහැ. කිංජල්ගේ කටින්ම ඇත්ත එළියට පැන්නහමයි හැම දෙයක්ම විසඳුනේ කියලා. එතින් මේ විදියට සිද්ධ වුණු අපරාධ ජාලය අගක් මුලක් නෑරම පැහැදිලි වෙනකොට හැමෝම මෙහින් පිටත් වෙලා යන්න සෝදානම් වෙනවා. ඔතනදී දාමිනී හම්බ වුණු අනිමේෂ් මෙයාට කියන්නේ මේ දවස් දෙක නපුරු හීනයක් වගේ කොහම වුණත් දැන් මගේ කතාවටත් හොඳ අවසානයක් ලැබුණා කියලා. ඉතින් මං ඔයාගෙන ඇත්තටම තාමත් මුකුත් දන්නේ නැහැ කියලා අනිමේෂ් කියනකොට දාමිනී හෙලි කරන්න පුංචි කාලෙදිම අම්මයි තාත්තයි ඇක්සිඩන්ට් එකකින් නැති වුණාට පස්සේ එයාත් හැදිලා වැඩුණේ අනාථ නිවාසයක. එතනදී බ්‍රිතාන්‍ය යුගයේ අපරාධ පරීක්ෂකයෙක් වුණු එයාගේ සීයාගේ තාත්තා පාවිච්චි කරපු අපරාධ පරීක්ෂණ වාර්තා ගොඩක් මට කියවන්න ලැබිලා තිබුණා කියලා. එතනින් පස්සේ මමත් ඒ වගේ වෙන්න ආස කරා කියමින් දාමිනී කියන්නේ ඒ අනුව තමයි මං ඩිටෙක්ටිව් කෙනෙක් විදියට වැඩ කරන්න කියලා. ඊළඟට තමයි ඉතුරු වෙලා ඉඳපු ටෝනි වගේම ජීවත් පිටත් වෙන සෝදානමින් මෙතනට එන්නේ. ඔය වෙලාවේදී කුණාල් වගේම මේතත් මෙයාලට සමුදෙමින් කියන්නේ ආයමත් මෙහෙට එන්න අමුත්තෙක් විදියට නැතුව අපරාධ පරීක්ෂකයෙක් විදියට නම් නෙමෙයි කියලා. ඔය දෙත් එක්කම හැම කෙනෙක්ම එකිනෙකාගෙන් සමුගෙන මෙහෙන් පිටත් වෙනවා. අන්තිමේදී තමයි දාමිනී අනිමේෂ්ට කියන්නේ ඔයාගේ පොතේ අවසානයේට සේවකයෙක්ට වසදිලා මරණ කතාව ලිව්වෙත් මං කියලා. එදින් අනිමේෂ්ගේ හිතේ තිබුණු අන්තිම ප්‍රශ්නෙත් මේ විදියට අවසන් වෙනකොට සම්පූර්ණ කතා මාලාවත් මෙතනින් අවසන් වෙනවා. එදින් මේ කතා මාලාව ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එදින් මේ අපේ මේන් channel එක රූ සිනමා නෙමෙයි මේක අපේ backup channel එක විදියට නිර්මාණය වුණු රූෆ්ලික්ස් channel එක. තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. දැන් එන්ඩ් ස්ක්‍රීන් එකෙන් මීට කලින් අපි අරගෙන ආව මොවිස් බලන්නත් ඔයාලට පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.